සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාම. මම විනෝද් මුණසිංහ. මම තමයි අධ්‍යක්ෂකවරයා මාක්ස්වාදී පර්යේෂණ ආයතනයේ. අපි ආරම්භ කරනවා අලුත් මේ කතා මාලාවක් මාක්ස්වාදය ගැන. අපි ආරම්භ කරන්න යන්නේ මාක්ස්වාදය සහ ආගම කියන මේ විෂය ගැන. මොකෝ අපි දන්නවා පහුගිය කාලයේදී ලංකාව විශේෂයෙන්ම හංවඩු ගහලා තියෙනවා මාක්ස්වාදීන්ට මේ ආගමට විරුද්ධයි කියලා. අපි ඇත්ත වශයෙන්ම මේ මාක්ස් කියපු අර අබින් කියන කතාවෙන් තමයි මේක පටන් ගන්නෙ. ඒක ඇත්ත වශයෙන්ම විකෘති කරලා මාක්ස් කියපු දේ විකෘති කරලා පෙන්눔 කරන්න හදන්නේ මාක්ස්වාදීන් ආගම යටපත් කරන්න හදනවා කියලා. අපිට පේනවා සමාජ මාධ්‍ය එහෙම විශේෂයෙන්ම චීනය ගැන පෙන්නනවා මේ බෞද්ධ මේ පන්සල් එහෙම කඩනවයි කියලා. ඒ වගේ බොරු ප්‍රවෘත්ති දාලා මාක්ස්වාදීන්ට පහර ගහනවා. ඒ වගේම දැන් ලංකාවේ ආරම්භයේදීම ඡන්ද ව්‍යාපාර ආරම්භ කරනකොටම 1947 දී ලංකාව පුරාම පෝස්ටර් ගැහුවා මේ පන්සල් පල්ලි කෝවිල් ගිනි ගන්නවා වාමාංශිකයින් මේවට ගිනි තියනවායි කියලා. මේ කතාව පැතිරිලා ගියා. නමුත් මුලින් ඉඳන්ම මාක්ස් ලංකාවේ වාමාංශික ව්‍යාපාරේ ඉතාමත්ම කිට්ටුවෙන් ගිහිල්ලා තියෙනවා මේ ආගමික නායකින් එක්ක, විශේෂයෙන්ම මේ බෞද්ධ සංඝයන් වහන්සේත් එක්ක බොහෝ කිට්ටුවෙන් ගිහිල්ලා තියෙනවා. උදාහරණයක් හැටියට වල්පොල රාහුල හිමි කිට්ටුවම වැඩ කරා වාමාංශික ව්‍යාපාරයත් එක්ක. මේ වළංගොඩ මෛත්‍රිය හාමුදුරුවෝ උනත් සමාජවාදය ගැන තම සමාජ පත්තරයේ 1937 පළ කරලා තියෙනවා ලිපියක්. ඒ වගේම මේ සරණංකර හාමුදුරුවෝ කොමියුනිස්ට් පක්ෂයේ නායකය මේ පළවෙනි සභාපති වෙලා හැටියට ක්‍රියා කරා. ඉතින් ඒ වගේ ඉතිහාසයක් තියෙනවා. වමේ දැන් තවත් උදාහරණයක් තමයි ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය ආරම්භ කරලා තියෙන්නේ වාමාංශිකයින්. මම ඇත්ත වශයෙන්ම මගේ තරුණ කාලේ පන්ති වලට මාක්ස්වාදී පන්ති වලට ගියා ඔය ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය. ඒ වගේම මේ දිගටම මේ සම්බන්ධය පවත්වාගෙන තියෙනවා. බද්දේගම සමිති හාමුදුරුව සමාජ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ගියා. පළවෙනි වරට මේ ලංකාවේ පූජකයෙක් මේ පාර්ලිමේන්තුවට ගියේ. ඒ වගේ ඉතිහාසයක් තියෙනවා. ඉතින් මේ පසුබිම ඇතුව තමයි අපි මේ අද ආරම්භ කරන්නේ අපේ මේ කතා මාලාව. මේ මාක්ස්වාදය සහ ආගම ගැන අපි සාකච්ඡා කරන්න යනවා. මේකට මේ ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මේ විෂය ගැන වැහෙන දැනුමක් ඇති කෙනෙක් හැටියට මේ අපට මේ කතාව ආරම්භ කරන්න යනවා. මේ සාකච්ඡාව ආරම්භ කරන්න යනවා. වරුණ. ඔව්, එහෙනම් අපි මේ වැඩේ හිමීට පටන් ගනිමු. හැම දිනාගෙම අවසරයි. මේ අද අපි මේ විනෝද් පැහැදිලි කරා වගේ අපි මේ සංවාද මණ්ඩපයක් මාක්ස්වාදී පර්යේෂණ ආයතනය විසින් මේ පටන් ගන්නවා. එතකොට අපි මේක නම් කරලා තියෙන්නේ අහසින් පොළොවට කියලා. අපි මොකද මේ සාධක මතින් තමයි සත්‍ය ගැන කතා කරන්නේ. ඉතින් ඒ හින්දා මේක මේ අපේ හිතලු විදියට නෙවෙයි, තියෙන සාධක හඳුනාගෙන ඒ අනුව මේ කාරණේ කතා කිරීම තමයි අපේ අරමුණ.
එතකොට විනෝද් පැහැදිලි කරා වගේ මේ මාක්ස්වාදයේ සහ ආගම අතර සම්බන්ධය ඊටමත් විකෘති වෙච්ච තත්වයක් තියෙනවා. පහුගිය කාලයේ විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍ය විසින් මේක ගොඩාක් දුරට හගිස්සවලා තියෙන වෙනත් ආකාරයකින් ආරම්භක අවස්ථාවේ ඉඳලම මාක්ස්වාදයට විරුද්ධව මේ දේවල් වෙනත් ආකාරයෙන් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ කාරණය මුල් කරගෙන යම්කිසි අදහස් දැක්වීමක් කරන්න ඕන කියන අදහසින් තමයි අපි මේක පටන් ගත්තේ ආරම්භක දේශනයේ විදිහට. එතකොට මෙතෙන්දී මම කාරණා කීපයක් කතා කරනවා මේ මාක්ස් ලෙනින්වාදය තුළ කොහොමද ආගම අර්ථ දැක්වෙන්නේ, ඊළඟට මේ මාක්ස්වාදය විසින් කරන්න හදන කරන වැඩේට ආගම පිළිබඳ විවේචනය කොහොමද, ඒකට හිමි වෙලා තියෙන තැන මොකක්ද, මේකට අදාළ දේශපාලන સંદર્ભය මොකක්ද, ඊට පස්සේ මාක්ස්වාදයේ යම් ආකාරයකින් තියෙන මේ විවේචනය විද්‍යාත්මකද අදානග්‍රාහී එකක්ද, ඊට පස්සේ මේක ලෙනින්ගෙන් ඔහම ඇවිල්ලා මාව සතුන් දක්වා ආපු විදිය මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට අදාළ කාරණා කීපයක් මම කතා කරනවා. ඊළඟට මට පොඩි කාරණයක් කියන්න ඕන. මෙන්න මේකේ මම ඉදිරිපත් කරන සමහර ස්ලයිඩ්ස් ගත්තම මේ ප්‍රසන්ටේෂන් එකේ සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් දෙකෙන්ම තියෙනවා. මම සිංහලෙන් මේ දෙකම පරිවර්තනය වෙලා තියෙන්නේ. එතකොට යම්කිසි අයෙක්ට මූලාශ්‍ර දැනගන්න ඕන නම් ඉංග්‍රීසියව බලා ගන්න පුළුවන්. නමුත් කාලය ගැන හිතලා මම ඉංග්‍රීසියව වැඩි වෙලා ගත කරන්නේ නැහැ. සිංහලෙන් ඒවා මුල් කරගෙන මම මේ දේශනය කරනවා. එතකොට මූලික හැඳින්වීමක් විදියට ගත්තොත් මම කතා කරන මූලික කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මේ ගැන අපි දන්නවා මේ විවේචනයක් තියෙනවා. මේකට අදාළ මේ දේශපාලන સંદર્ભය අපි වටහා ගන්න ඕන. ඊළඟට මේ විවේචනයේ විද්‍යාත්මක එකක්ද එහෙම නැත්නම් අදානග්‍රාහී ඩොග්මැටික් එකක්ද කියලා අපි මේ විමසා බලන්න ඕන. ඊළඟට මේක මේ මාක්ස්වාදයේ තුල මේකට මොන වගේ තැනක් හිමි වෙලා තියෙනවද කියන එක බලන්න ඕන. මේ මොන දේ කරන්න කලිනුත් අපි මුලින්ම කරන්න ඕන වැඩේ තමයි මේ මාක්ස්වාදයේ තුල ආගම අර්ථ දක්වලා තියෙන විදිය අපි තේරුම් ගන්න ඕන. ඉතින් මෙතෙන්දී අපි මාක්ස්ගේ නිරීක්ෂණය ගැන කිව්වම අපි මුලින්ම මාක්ස් කියලා හිතන්නේ මෙන්න මේ පුද්ගලයාට, නැත්තම් මේ ඡායාරූපයෙන් තියෙන පුද්ගලයා මාක්ස් මේ ආගම ගැන කිව්වා කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. මේක තමයි අපේ පළවෙනි නිරීක්ෂණය. ඇත්තෙන්ම ආගම ගැන කියපු මාක්ස් මෙයා නෙවෙයි මෙයා. මේ දෙන්නම එක්කෙනෙක් තමයි. මේ දෙන්නම එක්කෙනෙක් තමයි. නමුත් මේ ඉන්නේ වැඩිහිටි මාක්ස්, මේ ඉන්නේ තරුණ මාක්ස්. ඒ විදිහේ වර්ග කිරීමක් තියෙන. එතකොට මේ වැඩේ සිද්ධ වෙන්නේ මාක්ස්ගේ වයස අවුරුදු 25ක් වෙලා තියෙද්දී. ඒ කියන්නේ මේ අබින් කතාවනේ, මේකේ බොහොම ප්‍රචලිත වෙච්ච කතාව. එතකොට මේ කාරණය 1843 මොකද 1818 මාක්ස් උපදින්නේ. අවුරුදු 25 දී මාක්ස් කියපු කතාවක් තමයි. මේක දැන් මේ කාලේ මේ හෝදන යුගයක් හින්දා මේක හේදීමක් විදියට සලකන්නත් පුළුවන්. ඒකට කමක් නැහැ. නමුත් මේ කාරණේ මම එකින් එක පැහැදිලි කරන හින්දා මේ කෑලි අහුල ගන්නවා ඇරෙන්න මුළු කාරණේ අහන අයට මේක ප්‍රයෝජනවත් වෙයි. මොකද මාක්ස්වාදය කියන එක නිල වශයෙන් උපදින්නේ 1848 පෙබරවාරි මාසේ. ඒ කියන්නේ ඊට අවුරුදු 5කට කලින් තමයි මාක්ස් මේ අබින් කතාව කිව්වේ. ඉතින් ඒ හින්දා මෙන්න මේ මූලික කාරණෙත් අපි තේරුම් ගන්න ඕන. යමක් විග්‍රහ කරද්දී අපි දන්නවා සමහර අය යම් යම් කාලවල දේවල් කියලා දෙනවා, ඊට පස්සේ කාලවල වෙන දේවල් කියලා තියෙනවා. ඉතින් මේ කාරණේ අපි තේරුම් ගන්න ඕන මූලික වෙනසක්. මෙතන මාක්ස්ගේ වෙනසක් තියෙනවා. එතකොට මේ මෙතන මාක්ස් 1843 මේ හේගල්ගේ අයිතිවාසිකම් පිළිබඳ දර්ශනය ගැන විවේචනයේ දායකත්වයක් කියලා මේ හැඳින්වීමක් ලියනවා. මේ හැඳින්වීමේ තමයි මේ කතන්දරේ තියෙන්නේ. මේකේ මොනවාද මේ මාක්ස් කියන්නේ? පළවෙනි කාරණේ තමයි ආගම මිනිසාගේ නිර්මාණයක් කියලා කියන්නේ. ඒක පළවෙනි දෙය. අනිත් කාරණේ තමයි ආගම යනු මිනිසාගේ ස්වයං විඥානය සහ ආත්ම අභිමානයයි කියලා කියනවා. ඔහු තවමත් තමාව ජයගෙන නැතුවක් මෙන්ම ඔහු දැනටමත් නැවත වතාවක් පරාජය වී තිබේ කියන. මේ රාජ්‍ය සහ මේ සමාජය විසින් ආගම නිර්මාණය කරනු ලබයි කියලා කියනවා. ඉතින් දැන් මේ අපේ රටේ මේ බහුතරයක් ඉන්න බෞද්ධයෝ විදියට ගත්තම මං හිතන්නේ මේ ගැන වචනයක හරි සැකයක් හිතන්න දෙයක් නැහැ. ආගම කියන්නේ මිනිසාගේ නිර්මාණයක්.
එතකොට අපි තාමත් අපිව ජය අරගෙන නැහැ. එතකොට මේ සමාජ දායකත්වයක් මේ දෙයට තියෙනවා. එතකොට මේක ඉංග්‍රීසියෙන් තියෙන මේ මූලාශ්‍රය a contribution to critique of Hegel philosophy of rights කියන එක. එතකොට ඊළඟට මාක්ස් කියනවා ආගම යනු මේ ලෝකයේ පිළිබඳ පොදු ප්‍රවාදයය. එය මිනිස් ස්වභාවය පිළිබඳ මායාවී නිරූපණයකි කියලා කියනවා. එතකොට මේ ඊළඟට කියනවා මේ බොහොම ප්‍රසිද්ධ වෙච්ච කතාව ආගමික දුක් යනු සැබෑ දුක් වේදනාවන්ට එරෙහි ප්‍රකාශනයකි. ආගමික දුක් යනු සැබෑ දුක් වේදනාවට එරෙහි විරෝධය පෑමකි. ආගම යනු පීඩිත සත්වයාගේ සුසුමය. ආගම යනු හදවතක් නැති ලෝකයේ හදවතය. ආගම යනු ප්‍රාණයක් නැති වාතාවරණයේ ප්‍රාණයයි. ආගම යනු මිනිසාගේ අභිඤ්ඤය කියලා කියනවා. එතකොට මෙතෙන්දි මේ කියන මූලික කාරණේ තමයි මේ ආගම කියන එක අවශ්‍ය දෙයක් කියන එක තමයි මේ කියන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕන. මොකද එකක් ගත්තොත් මේ අභින් කියන කාරණේ බොහොම ප්‍රසිද්ධ මේ කතාව කියව පළවෙනි කෙනා මාක්ස් නෙවෙයි. මේ මොකද මෙතන මේ ස්ලයිඩ්ස් පේන්නේ නැහැ. මොකද වෙලා මම මේක ස්ටොප් කරලා ෂෙයා කරන්න. Yeah, do it. දැන් පේනවද? මේ ප්‍රසන්ටේෂන් මෝඩ් එකට දාන්න පුළුවන්ද? ඒක තමයි පේන්නේ. Yeah, okay. දැන් පේනවද? එතකොට දැන් හරි නේද එහෙනම්? Yeah, go ahead. ඔව්. එතකොට අපි මම පොඩ්ඩක් ආපස්සට යන්නම් මේ කාරණේ හින්දා. එතකොට මේ ඇති වෙච්ච දේ තමයි මම කියාගෙන ආවේ දේ තමයි මේක පළවෙනි කාරණේ 1843 දී මාක්ස් කියපු කතාවක්. එතකොට මේ අපි සාමාන්‍ය නිල වශයෙන් මේ කොමියුනිස්ට් වාදයේ උපත විදිය සලකන්නේ 1848 පෙබරවාරි මාසයේදී. එතකොට අපි මෙන්න මේ මූලික වෙනස තේරුම් ගන්න ඕන මේ වැඩිහිටි මාක්ස් කියපු කතාවක් නෙවෙයි තරුණ මාක්ස් කියපු කතාවක් කියන එක. ඊළඟට මම කියාගෙන ආපු දේ තමයි මාක්ස් මේකෙදි කියන්නේ මොකද්ද? මේ හේගල්ගේ අයිතිවාසිකම් පිළිබඳ දර්ශනය ගැන විවේචනට දායකත්වයක් කියන හැඳින්වීමේ ආගම මිනිසාගේ නිර්මාණයක් කියලා කියනවා. ආගම කියන්නේ මිනිසාගේ ස්වයං විඥානය සහ ආත්ම අභිමානය කියලා කියනවා. ඊළඟට කියනවා ඔහු තවමත් තමාව ජයගෙන නැතිවක් මෙන්ම ඔහු දැනටමත් නැවත වතාවක් පරාජය වී තිබේ කියලා කියනවා. මෙතෙන්දි කියන මූලික කාරණයක් තමයි මේ ආගම කියන්නේ මේ දෙවියන්ගේ නිර්මාණයක් නෙවෙයි මිනිසා විසින් නිර්මාණය කරගත් එකක් කියන එක. ඉතින් මේ වගේ ගැන මේ බෞද්ධ අපිට බහුතරයක් ගත්තොත් එහෙම ප්‍රශ්න තියෙන්න පුළුවන් දේවල් නෙවෙයි. අනිත් කාරණේ තමයි ආගම කියලා කියන්නේ මේ ලෝකයේ පිළිබඳ පොදු ප්‍රවාදය කියලා කියනවා. එය මිනිස් ස්වභාවය පිළිබඳ මායාවී නිරූපණයක් කියලා කියනවා. ඊළඟට කියනවා මේ ආගමේ හොඳ පැත්තක් කියනවා ආගමික දුක් යනු සැබෑ දුක් වේදනාවන්ට එරෙහි ප්‍රකාශනයක් කියනවා. ආගමික දුක් යනු සැබෑ දුක් වේදනාවන්ට එරෙහි විරෝධය පෑමක් කියලා කියනවා. ආගම යනු පීඩිත සත්වයාගේ සුසුමය. ආගම යනු හදවතක් නැති ලෝකයේ හදවතය. ආගම යනු ප්‍රාණයක් නැති වාතාවරණයේ ප්‍රාණයයි. ආගම යනු මිනිසාගේ අභිඤ්ඤය කියලා කියනවා. ඇත්තෙම මෙතන මේ අභින් කියලා කියන්නේ මේ නරක අර්ථයකින් නෙවෙයි. මොකද මේ කාලේ තිබ්බ බොහොම මේ හැමෝම පාවිච්චි කරන ප්‍රධානම වේදනානාශකයේ විදියට තිබ්බේ අභින් කියන එක තමයි ওই කාලේ වෙනකොට යුරෝපයේ විශේෂයෙන්ම මාක්ස් පුද්ගලිකව ගත්තත් මේ අභින් පාවිච්චි කරලා තියෙනවා. මොකද ඒ කාලේ ওই පෙනඩෝල් වගේ පේන් කිලර්ස් තිබ්බේ නෑ. මේක තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේක වේදනානාශකයක් කියන අදහසින් මෙහෙම කියලා තියෙනවා. එතකොට මේක තමයි මූලික දේ. ඇත්තම මේ කතාව කියව පළවෙනි කෙනා මාක්ස් නෙවෙයි. මාක්ස් ඉපදින්නත් අවුරුදු
20කට විතර කලින් ඉඳලා මේ කතාව කීප දෙනෙක් කොහොම දිගින් දිගට කියලා තියෙනවා. එතකොට මේ විවේචනයේ අරමුණ මොකක්ද කියන එකත් මාක්ස් එකෙන් කියලා තියෙනවා. මාක්ස් කියනවා ආගම පිළිබඳ විවේචනය අවසන් වනුයේ මිනිසාගේ උත්තම ස්වરૂපය වන්නේ මිනිසාම බව කියා දීමෙනි. දැන් මේක අපේ රටේ මේ ඉන්න බෞද්ධයන්ට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා මට හිතා ගන්න බෑ. මේ විවේචනය අවසන් වෙන්නේ කොතනින්ද? මිනිසාගේ උත්තම ස්වરૂපයේ මිනිසාම බව කියලා දීමෙන් තමයි මේක අවසන් වෙනවා කියලා මෙයා කියන්නේ. එතකොට මේ විවේචනයේට අරමුණක් තියෙනවා. ඒකෝ අපි දන්නවා මිනිසා තමයි උත්තම කියන එක අපි මේ විදිහට දන්නවා. එතකොට අනිත් කාරණේ තමයි මේක කියන්නේ කොතනද? මම කිව්වා මේක අර හේගල්ගේ අයිතිවාසිකම් පිළිබඳ දර්ශනය ගැන විවේචනයට දායකත්වයක් කියන හැඳින්වීම ඇතුලේ තමයි කියන්නේ. එතකොට මේකේ මාක්ස් කියනවා මුල ඉඳලම ෆෝ ජර්මනි කියලා පටන් අරගෙන ජර්මනිය සඳහා වූ ජර්මනිය පිළිබඳවම වෙච්ච විවේචනයක් තමයි මේකේ තියෙන්නේ. මේ හැඳින්වීම ගත්තොත් මම බැලුවා මේකේ ජර්මනිය කියන එක ජර්මන් කියන මේ වචනය 101 වතාවක් යෙදිලා තියෙනවා. ඉතින් මෙන්න මේක ඇතුලේ ගත්තම අනිත් කාරණේ තමයි මේකේ මූලිකව නිශ්චිතවම කියනවා මේක මේ ක්‍රිස්තියානි ආගම පිළිබඳ විවේචනයක් කියන එක. එතකොට මොකද ඒ අයට අදාළ කාරණේ තමයි මෙතන විවේචනය කරලා තියෙන්නේ. එතකොට මම මෙන්න මේ කාරණේට අදාළව වෙන බාහිර නිරීක්ෂණ කීපයක් ගන්නවා. මේ ඩෙනිස් ආර් ජෑන්ස් කියන පුද්ගලයා පොතක් ලියලා දෙනවා World Christianity and Marxism කියලා. ඒකේ එයා කියනවා ආගම කියන්නේ සමාජයේ නිෂ්පාදනයක් බව ඓතිහාසික භෞතිකවාදයේ අවධාරණය කරයි. ඊට පස්සේ එයා කියනවා මේ මාක්ස්වාදීන් කියවෙන්නේ ආගම කියන්නේ රෝග ලක්ෂණයක්, රෝගී වූ ලෝකේ සරව ගන්න තුවාලයක්, ගිලන් වූ සමාජයේ උණක් කියලා කියනවා. මේක මේ ක්‍රිස්තියානි විද්වතෙක් ඉදිරිපත් කරන නිරීක්ෂණය. ඊළඟට ලෙනින් මේ සම්බන්ධයෙන් කියන වචන කීපයක් අපි ගමු අදහස් කීපයක්. එතෙන්දී මේ කියනවා මේ 1905 ලෙනින් ලියපු සමාජවාදය සහ ආගම කියන නිබන්ධනයේ ආගම යනු සෑම විටම මහ ජනතාව පීඩනයට ලක් කරන්නා වූද ඔවුන් විසින් අනෙකුන් අය වෙනුවෙන් ඉවරයක් නැතුව දරාගත නොහැකි කාර්යයක් ඉටු කිරීමට පොළඹවන්නා වූද ඔවුන් පිටස්තරාරෝපණයට ලක් කරන්නා වූද අධ්‍යාත්මික පීඩනයේ එක් ආකාරයක් කියලා කියනවා. ඒක එක්තරා ආකාරයක විවේචනයක්. ඊළඟට මේ ගැන පොඩි සංයුක්ත අදහස් ගණනාවක් ඒ ලේඛනයෙන්ම ලෙනින් ඉදිරිපත් කරලා තියෙනවා. මරණයෙන් පසු යහපත් ජීවිතයක් පිළිබඳ විශ්වාසය, දෙවියන් යකුන් ආශ්චර්යයන් සහ වෙනත් එවැනි දේ පිළිබඳ විශ්වාසය. ඊළඟට පැහැදිලිවම කියනවා ක්‍රිස්තියානීන් සහ දෙවියන් වහන්සේ විශ්වාස කරන අනෙකුත් අය කියලා මේ ආගම කියන එකෙන් අදහස් කරන්නේ. මෙලව ජීවත් වෙන කාලයේදී යටහත් පහත්ව සහ සියලු පීඩා ඉවසාගෙන කටයුතු කිරීමට පොළඹවනවා කියලා කියනවා. ඊළඟට දෙව්ලොවදී ලබාගත හැකි සැප බලාපොරොත්තුෙන් සිටීමට උගන්වනවා කියලා කියනවා. ඊට පස්සේ මේ විප්ලවය සහ ආගම ගැන කියද්දී ආගම මේ ගැන ලෙනින් කියනවා මෙහෙම කතාවක්. අපගේ විප්ලවීය වැඩපිළිවෙල තුල අප අදේවවාදී බවක් අපි නොකියන්නේ ඇයි? එතකොට මේ තමන් පුද්ගලිකව අදේවවාදී. මෙතන නිරාගමික කතාවක් කියන්නේ අදේවවාදී කියලා කියන්නේ. එහෙම අදේවවාදී කියලා කියන්නේත් නැහැ. අපේ වැඩපිළිවෙල අදේවවාදී කියලා කියන්නේත් නැහැ. ඊළඟට ක්‍රිස්තියානි සහ දෙවියන් වහන්සේ විශ්වාස කරන අනෙක් අය අපගේ පක්ෂයට සම්බන්ධ වීම අපි තහනම් නොකරන්නේ ඇයි කියලා මෙහෙම ප්‍රශ්න දෙකක් ලෙනින් අහලා මේවට උත්තර දෙනවා. එතකොට මෙතන පැහැදිලිවම කියන කාරණා දෙකක් තියෙනවා. ඇත්තෙම එකම කාරණේ අදේවවාදී කියලා කියන්නේ මේ වැඩපිළිවෙල ඊළඟට පක්ෂයට මේ අනිත් අය ඇතුල් වීම විශේෂයෙන්ම ක්‍රිස්තියානීන් සහ දෙවියන් වහන්සේ විශ්වාස කරන අය සම්බන්ධ වීම තහනම් කරන්නෙත් නැහැ කියලා කියනවා. එතකොට ඊට අමතරව කියනවා මේ සමහර පූජකවරු පවා ඇත්තම රුසියාවේ ඕර්තොඩොක්ස් මේ පල්ලියේ පූජකවරු පවා මේ නිලධාරීවාදී භාවිතාවන්ට නිලධාරීවාදයට එරෙහිව මේ සමහර මේ විරෝධතා දක්වමින් ඉන්නවා. මොකද සමහරව ඔත්තුකාරයෝ විදිහට මේ පල්ලිය පාවිච්චි කරන්න හදන හින්දා. එතකොට ලෙනින් කියනවා සමාජීයවාදීන් වෙන අපි මේ ව්‍යාපාරයට අපේ සහයෝගය ලබා දීලා පූජ්‍ය පක්ෂයේ අවංක සහ අව්‍යාජ සමාජිකයන්ගේ ඉල්ලීම් සාක්ෂාත් කර ගැනීමට උදව් කරන්න ඕන කියලා කියනවා. ඊළඟට ඒ අය මේ ඔත්තුකාර වැඩ කරනවා නම් ඒ අය මුළුමනින්ම ආයත් වෙන්න ඕන කියලාත් කියනවා. එතකොට මෙන්න මේක මූලික කාරණයක්. ඊළඟට අපි බලන්න ඕන මේ විවේචනයේට මාක්ස්වාදය තුල මොන වගේ තැනක්ද හිමි වෙලා තියෙන්නේ කියලා. පළවෙනි දේ තමයි
මේක මූලිකම හෝ ප්‍රධාන කාරණයක් නෙවෙයි. මොකද මාක්ස්වාදයේ කියන ප්‍රධානම කාරණේ තමයි මේ සමාජවාදී පාර්ටිය කතා කරන්නේ. ඔය මේ ඉතින් මේ මූලික හෝ ප්‍රධාන තැනක් නෙවෙයි. ඊළඟට මම කිව්වා මේක මාක්ස් තරුණ කාලේ කියපු සමහර දේවල් තියෙනවා. මම මේක ඉස්සරහට තව විස්තර කරන්නම්. ඊට පස්සේ අපි මේ මාක්ස්ගේ මූලික කාරණා දෙයක් තේරුම් ගන්න ඕන. තරුණ මාක්ස් සහ වැඩිහිටි මාක්ස් කියන එක. ඇත්තෙන්ම තරුණ මාක්ස් ගොඩක් කතා කළේ මේ පිටස්තරාරෝපණය ගැන. නමුත් මේ වැඩිහිටි මාක්ස් ගොඩක් වෙලාවට කතා කරේ විද්‍යාත්මක සමාජවාදය ගැන. එතකොට මෙන්න මේ දෙන්නගේ ලොකු වෙනසක් තියෙන එකම කෙනා තමයි. ඊළඟට සමාජවාදය සහ ආගම ගැන ලියපු නිබන්ධනයේ ලෙනින් කියනවා මේ කම්කරු ජනතාවට එල්ල කර තිබෙන බිහිසුණු මර්ධනය සහ ඔවුන්ගේ නිමක් නැති විඳවීම් මත ගොඩනැගුණු සමාජයක මුල් බැසගෙන තිබෙන ආගමික මතිමතාන්තර බුදු ප්‍රචාරක ක්‍රම මගින් පමණක් දුරු කළ හැකියයි සිතීම අනුවණකමකි. මනුෂ්‍ය මාර්ගයා මත බරපතවන ආගමික වියගහ හුදෙක්ම සමාජය තුල බලවත් පවතින ආර්ථික වියගහේ නිපයුමක් සහ පිළිඹුවක් බව අමතක කිරීම ධනේශ්වර පටු ආකල්පයකි. ඊපස්සේ කියනවා ධනවාදයේ අඳුරු බලවේගයන්ට එරෙහිව තමන්ගේම අරගලයක් තුලින් නිර්ධන පන්තිය සත්‍ය අවබෝධ කරගන්නේ නැතිනම් පත්‍රිකා දහස් සංඛ්‍යාවක් බෙදුවත් දේශනා දහස් ගණනක් පැවැත්වුවත් ඔවුන්ට සත්‍ය අවබෝධ කර දිය නොහැකිය. එතකොට මේ ප්‍රධාන කාර්ය මේක නෙවෙයි කියන එක තමයි මේ කියන්නේ. මෙන්න මේවා කියා ඉඳලා වැඩක් නැහැ. මේ සමාජ පෙරලියට අදාළ කාර්ය කරන්න ඕන කියන එක තමයි ලෙනිනුත් මෙතෙන්දී අවබෝධ කරන්නේ. ඉතින් මේකෙදිම අරමුණ ගැන කියනවා දෙව්ලොව පාරාදීසිය පිළිබඳ අදහසට එරෙහිව නිර්ධන පන්තිය මතයේ එකමතුවට වඩා මිහිපිට පාරාදීසයක් නිර්මාණය කිරීම සඳහා වන පීඩිත පන්තියේ මෙම සැබෑ විප්ලවීය අරගලයේ එකමුතුකම අපිට වැදගත්. මොකද්ද අපිට වැදගත් වෙන්නේ? මෙන්න මේ ආගමට එරෙහිව නිර්ධන පන්ති එකතු කරලා වැඩක් නැහැ. කියන්නේ දිව්‍ය ලෝකයේ පාරාදීසයක් තියෙන අදහසට විරුද්ධව මේ නිර්ධන පන්ති එකතු කරලා වැඩක් නැහැ. අපි මේ නිර්ධන පන්තිය එකතු කරන්න ඕන මොකටද? මිහිපිට පාරාදීසයක් හදන්න. මෙන්න මෙහෙම කියලා ලෙනින් කියනවා. එතකොට මේ ආගම ගැන විවේචනය එච්චර මූලික එකක් නෙවෙයි කියලා ලෙනින් අවධාරණය කරනවා. එතකොට මම මෙතෙන්ට බාහිර නිරීක්ෂකයෙක්ගේ තව අදහසක් ගන්නම්. ඇත්තෙන්ම අදහස් කීපයක් ගන්නම්. මේ තමයි නිකලවුස් කොවික්ස් කියන පුද්ගලයාගේ අදහස. ඇත්තෙන්ම මෙයා බොහොම භක්තිමත් කතෝලික මහාචාර්යවරයෙක්. මෙතුමා 1982 ඉඳලා 1993 දක්වා මේ වතිකානුවේ සංස්කෘතික කටයුතු පිළිබඳ සභාවේ උපදේශක මණ්ඩලයේ සමාජිකයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. එතකොට මම මෙතෙන්දී ආශ්‍රය කරන්නේ තුමා 1964 දී පළ කරපු ශාස්ත්‍රීය පර්යේෂණ පත්‍රිකාවක් තියෙනවා කාල් මාක්ස් Attitude Towards Religion කියලා. මේක තමයි මම ආශ්‍රය කරන්නේ. එතකොට මේකේ මෙයා කියනවා කාල් මාක්ස් ගැන ඊතරම් දැනුමක් නැති අය බොහෝ විට විශ්වාස කරන්නේ විද්‍යාත්මක කොමියුනිස්ට්වාදයේ නිර්මාතෘවරයා ආගම විශේෂයෙන්ම ක්‍රිස්තියානි ආගම විනාශ කිරීම තමන්ගේ ප්‍රධාන අරමුණක් කරගත් යුදකාමී අදේවවාදී වූ බවයි. මෙම විශ්වාසය කිසි ලෙසකින්වත් නිවැරදි නැත. එතකොට මේ කතෝලිකයා තමයි කියන්නේ කාල් මාක්ස්ට මෙහෙම අමාරුවක් තිබ්බේ නැහැ කියලා. මේ ආගම් විනාශ කිරීම විශේෂයෙන්ම ක්‍රිස්තියානි ආගම විනාශ කිරීමේ උවමනාවක් තිබෑ. අනිත් ආගම් ගැන වචනයක්වත් කියලාත් නැහැ, දැනගෙන හිටියෙත් නැහැ ලොකුවට. ඉතින් ඊළඟට කියනවා මාක්ස් සැබවින්ම අදේවවාදී. ඒක ඇත්තෙන්ම එයා අදේවවාදී. කෙසේ වුවද කාල් මාක්ස් යනු වර්තමානයේ ඇතැම් කොමියුනිස්ට්වාදීන් විසින් පවරාගෙන තිබෙන ආගමික විරෝධී අරගලයෙන් බොහෝ සෙයින් දුරස් වූ අය. එයා ආගමික විරෝධී අරගලයක් කරපු කෙනෙක් නන් නෙවෙයි. ඔහු ආගම දෙස බැලුවේ වඩාත් මූලික නපුරක ප්‍රතිඵලයක් ලෙසින් වෙන හේතුවක් නිසා ඇතිවෙච්ච දෙයක්. එනම් මිනිසා තවමත් තමාව සොයාගෙන නැති හෝ දැනටත් තමාව අහිමි කරගෙන නැති සමාජයක උපන් අපුරක් විදියට. ඒකට මේක ඒ විදිහට තමයි දැක්කේ. ඊළඟට මේ අපි දන්නවා ඒ කාලේ හිටපු ප්‍රධාන අය තමයි පොර්බාග් සහ මේ බව සහෝදරයෝ මේ බ්‍රුනෝ බව වගේ අය බොහොම සටන්කාමී මිලිටන්ට් අය ආදේවවාදියෝ. ඒගොල්ලෝ නිරන්තරයෙන්ම ආගමට පහර දුන්නා. ඉතින් මේවා දැක්කම මාක්ස්ට ඇත්තෙන්ම පුදුම වුණා. ඇත්තෙන්ම එයා තරහ ගත්තා. එයාත් එක්ක නිතරම වාද කළා. ඉතින් එයා එක පැත්තකින් මාක්ස් කිව්වා මේ ක්‍රිස්තියානි ආගම විශේෂයෙන්ම මේ වෙනකොට මිය ගිහිල්ලා එහෙම නැත්නම් මරණාසන්නව වැතිරලා ඉන්නවා කියලා මාක්ස් කිව්වා. එතකොට මාක්ස් මේකේ මේ නිකලවුස් ලොප්කොවිස් කියනවා
එසේ වුවද අවසාන මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර පණ අදින සතුරා මරා දැමීමට ඇතවුම් කල්පනා කළා වන්නට ඇත. මේ කවුද පොයබා මේ සහ මේ බව සහෝදරයෝ එහෙම හිතුව වෙන්න පුළුවන්. එනමුත් ආගමට එරෙහිව එවැනි ඍජු ප්‍රකාරයක් කිසිදා සාර්ථක වනු ඇතයි මාක්ස් විශ්වාස කළේ නැත. ආගම යනු වඩාත් මූලික විසංගතභාවයක රෝග ලක්ෂණයක් පමණක් වන බැවින් ආගමේ අභාවය ඉක්මන් කළ නොහැකිය. එබැවින් ආගමට එරෙහි ඕනෑම ඍජු අරගලයක් නිෂ්ඵල සහ වැරදි දෙයක් ලෙසින් මාක්ස් දැක්කේය. එය නිෂ්ඵල කාර්යයක් වන්නේ ලෝකේ නිවැරදි නොකරන තාක්කල් ආගම අහෝසි කළ නොහැකි බැවිනි. එය වැරදි වන්නේ නියම හතුරා විකෘති වී තිබෙන සමාජ ක්‍රමය බැවිනි. මේ නියම හතුරා තමයි මේ විකෘති වෙලා තියෙන සමාජ ක්‍රම. ආගම යනු ඒ විකෘතියෙන් පැන නගින ආධ්‍යාත්මික සුගන්ධයක් පමණි. එබැවින් ඕනෑම ඵලදායී පිළියමක් නපුරේ මුලට පහර දෙන විප්ලවවාදී ක්‍රියාමාර්ගයක්ම විය යුතුය. එතකොට මේ මූලික වැඩේ වෙන්න ඕන මේ සමාජ විප්ලවයේ මිසක් මෙන්න මේකෙන් මේ මතුවලා තියෙන දෙයකට එහෙම නැත්නම් මේ උපප්‍රධාන දෙයකට පහර දීම නෙවෙයි කියලා මාක්ස් අවධාරණය කරනවා. මේ පහර දෙන අයට මාක්ස් පහර දෙනවා. එතකොට මේකෙදී අපිට වැදගත් වෙනවා තව එකක් මේ අර මේ ඔයගන් ඩියුරින්ගේ කියන්නේ ඒකේ මහතාගේ විද්‍යාවේ විප්ලවය කියන මේ පොතේදී එංගල්ස් දක්වලා තියෙන අදහසක්. එයා කියනවා මේ සඳහා සියල්ලටම වඩා අවශ්‍ය වන්නේ සමාජීය ක්‍රියාවකි. මෙම ක්‍රියාව සිදු වූ විට සමාජයේ විසින් සියලු නිෂ්පාදන මාධ්‍යයන් අත්පත් කරගෙන ඒවා සැලසුම් සහගත පදනමකින් භාවිතා කරනු ලබන්නේය. එවිට දැන් නිෂ්පාදන ක්‍රමයේ විසින් වහල්භාවයේ රඳවාගෙන සිටින සමාජය සහ එහි සියලු සමාජිකයන් නිදහස් වනු ඇත්තේය. තමන් විසින්ම හදාගත් මේ බැඳීම් දැන් ඔවුන් දකින්නේ වැළැක්විය නොහැකි පිටස්තර බලයක් ලෙසිනි. මෙම නිදහස උදා කරගත් විට මිනිසා තවදුරටත් බලාපොරොත්තු තබාගෙන සිටින්නෙක් පමණක් නොවි ඒ බලාපොරොත්තු ඉටු කරගන්නෙක් බවටද පත්වේ. එවිට ආගම තුලින් තවමත් පිළිඹුවන ශේෂ වූ පිටස්තර බලයද අතුරුදහන් වී යන්නේය. ඒ සමගම ආගමික පිළිඹුවද අතුරුදහන් වනු ඇත්තේ. එය විසින් තවදුරටත් පිළිඹු කළ හැකි දෙයක් ශේෂ වී නොතිබීම සරල හේතුව නිසා. එතකොට මෙතෙන්දිත් කියන්නේ මූලික කාරණය වෙන්නේ මේ නිෂ්පාදනයේ හිමිකම අත්පත් කර ගැනීම කියලා සමාජයේ විසින්. ඒක අත්පත් කරගත්තට පස්සේ මේ අනිකුත් රෝග සනීප වෙයි කියලා තමයි එංගල්ස් කියන්නේ. එතකොට මේ එංගල්ස් තවදුරටත් කියනවා කෙසේ වුවද ආගම මෙම ස්වභාවික මරණය අත්පත් කරගන්නත් එක් ඩියුරින් මහතාට බලා සිටිය නොහැකි. මහා ගැඹුරකට යන විලාසයකින් ඔහු ඉදිරියට යයි. ඔහු බිස්මාර්ක්ටත් වඩා බිස්මාර්ක් වේ. ඔහු ඉතාමත් දැඩි නියෝග නිකුත් කරයි. ඔහු කතෝලික ආගමට එරෙහිව පමණක් නොව තවත් පවතින සියලු ආගම් වලට එරෙහිව ඔහු නීති පනවයි. ඔහු ආගමට විරුද්ධ අවසාන මහා සංග්‍රාමයේ කැඳවයි. ඔහු ඒ මගින් ආගම වීරත්වයකට පත් කිරීමටත් එහි ජීවිත කාලය තවත් දිගුත් කිරීමටත් උදව් කරයි. එතකොට මෙන්න මේ ආගමට කරන පහර දීමට එංගල්ස් පවා විරුද්ධ වෙයි. ඒ විවේචනයක් තියෙන නමුත් මේ ප්‍රහාරයට විරුද්ධ වෙයි. ඊළඟට අර නිකොලස් ලොප්කොවිස්ගේ මේකේ කියනවා මෙන්න මෙහෙම කතන්දර ටිකක්. ස්වාධීන සත්තාවක් ලෙසින් ආගමට සැලකීම සම්බන්ධයෙන් මාක්ස් ඔහුගේ මිතුරෙකු වූ බ්‍රූනෝ බවට චෝදනා කරන්නේද මෙම අර්ථයෙන්. බ්‍රූනෝ බව තමයි මාක්ස්ගේ මේ ආචාර්ය උපාධියේ මේ අධීක්ෂකයා වුණේ. එතකොට මාක්ස් කියනවා බවර් මහතා යුදෙව් ආගමේ හරය දෙස පමණක් බලයි. ඔහු එම ආගමික සංස්ථාවේ භෞතික සහ සැබෑ පදනම නොදකි. ආගමෙහි ලෞකික මූලයන් විවේචනය නොකර ආගම පමණක් විවේචනය කිරීම යනු ආගමික දෘෂ්ටි කෝණයකට දෙවෙනි නොවන ඊටමත් මුරණ්ඩු දේව ධාර්මික ස්ථාවරයකි. එතකොට මේක තවත් දේව ධර්මික වැඩක් බවට පත් වෙනවා. මේ මුල සාධක හොයන්නේ නැතුව සමාජ වෙනස ගැන හිතන්නේ නැතුව මේ ආගමට පහර දෙමින් ඉන්න එකත් දේවවාදී වැඩක්, දේව ධර්මවාදී වැඩක් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ තව එකක් තමයි මේ ආගමට තදින් පහර දුන්නේ මේ පෙවර්බාක් වගේ අය. ඉතින් ආගම අනවශ්‍ය දෙයක් බවට පත් කළ හැකි එහි පැවැත්මට තුඩු දෙන තත්ත්වයන් වෙනස් කිරීමෙන් පමණක් බව මාක්ස් විශ්වාස කළේ. ඒත් දැන් මේ කවුද නිකොලස් ලොප්කොවිස් කියනවා මේ කතෝලිකෙක් බොහොම මේ භක්තිවන්ත ඔහු කියනවා. එහෙත් මේ මාක්ස්ගේ අනුගාමිකයෝ පෙවර්බාක් වෙත හැරී පවත්නා තත්ත්වයන් වෙනස් කිරීමේ පූර්ව කොන්දේසියක් ලෙසින්
ආගමට එරෙහි සටන අතට ගත්තා. එතකොට දැන් මේගොල්ලෝ මොකද කරලා තියෙන්නේ? මේකේ අගමුල මාරු කරගත්තා. එතකොට මේ පොයර්බාක් කරා වගේ. ඒ කියන්නේ දැන් සමහර මාක්ස්වාදියෝ කියලා පෙනී ඉන්න අය ඇත්තෙන්ම පොයර්බාක්වාදියෝ මිසක් මාක්ස්වාදියෝ නෙවෙයි. මොකද පොයර්බාක් සහ මේ බවර්ලා තමයි නැත්තම් ඩියුරින්ලා තමයි මේ ආගමට ගැහුනේ. නමුත් මේක අනිත් පැත්ත හරවගෙන පළවෙනි දේ මේ සමාජය වෙනස් කිරීම මේ නිෂ්පාදනයේ අයිතිය මිනිසුන්ට අත්පත් කර ගැනීම මිසක් ආගමට පහර දී ඉන්න එක නෙවෙයි. එතකොට එහෙම ආගමට පහර දීම මූලිකත්වයක් කරගන්න නම් එයා මාක්ස්වාදියෙක් නෙවෙයි, එයා පොයර්බාක්වාදියෙක් බවට පත් වෙනවා. එතකොට මේ දක්වා මම කියපු මේ කාරණාවල නිරීක්ෂණ ගත්තොත් එහෙම අපි දකිනවා මේ මාක්ස් ආගම දකින්නේ මේ රෝගී සමාජය විසින් ඇති කරගත්ත නිර්මාණයක් විදිහට. ඒ වගේම මේකේ යම්කිසි වේදනානාශකයක් මේ මිනිසුන්ගේ පීඩාව නැති කරගන්න. හැබැයි ආගමට පහර දීලා ඒක විනාශ කරන්න පුළුවන් බවක් හරි විනාශ කළ යුතු බවක් හෝ මාක්ස් කිව්වේ නැහැ. එතකොට මාක්ස්වාදයේ මූලික අරමුණ තමයි සමාජ විප්ලවය සිද්ධ කිරීම. ඒව නැතුව මේ එක එක ඒවාට පහර දීම නෙවෙයි. අනිත් වැදගත්ම දේ තමයි අපි තේරුම් ගන්න ඕන මේ මාක්ස් සහ එංගල්ස් සහ ලෙනින් මේ තුන් දෙනා විශේෂයෙන්ම ආගම කියලා කියන්නේ ක්‍රිස්තියානි ආගමට කියන එක. ඊළඟට ඒ අය කවදාකවත් තමන් නිරාගමිකයන් කියලා හඳුනාගත්තේ නැහැ. තමන්ව හැදෙන්නේ මොකද මේ දේව ආගමකට විරුද්ධ වෙන හින්දා අදේවවාදීන් කියලා තමයි තමන්ව හඳුනාගත්තේ. ඒකට මේකට අදාළ දේශපාලන සන්දර්භය තේරුම් ගන්න ඕන. මොකද මේ කාලේ රෝම අධිරාජ්‍යය සහ ඔහොම තිබිලා පාප් වහන්සේට තිබ්බ ආධිපත්‍ය, ඊට පස්සේ කතෝලික පල්ලිය එහෙම නැත්නම් ඕර්තොඩොක්ස් පල්ලිය සහ පාලකයා අතර තිබ්බ දැඩි සම්බන්ධය, ඊට පස්සේ අධ්‍යාපනය මේක සන්තක කරගෙන සිටීම, මේ කාලේ ඇතිවෙච්ච යම් යම් ආගමික විප්ලව ලූතරගේ සහ කැල්වින්ගේ, ඊට පස්සේ මේ කාලේ තව විශේෂ දෙයක් තිබ්බා. මේ ජර්මන් පාලනයට මේ කැල්වින්ගේ මේ බලපෑම බොහොම තදින් තිබ්බා. මේ ඊළඟට මේ ඔය කාරණා මෙන්න මේ පසුබිමේ තමයි මේ වැඩේ සිද්ධ වෙමින් තිබුණේ කියන එක අපි තේරුම් ගන්න ඕන. එතකොට මෙතෙන්දී මේ කාරණේට අදාළ තව දෙයක් තමයි මේක විද්‍යාත්මකද අදානග්‍රාහීද කියලා තේරුම් ගන්න එක. මෙතෙන්දී අපි පදනමක් විදිහට තේරුම් ගන්න ඕන මේගොල්ලොන්ගේ ආගමික දැනුම මාක්ස්ට සහ එංගල්ස්ට මොනතරම් ආගමික දැනුමක් තිබ්බද කියන එකත් වැදගත්. අපි දන්නවා මාක්ස්ගේ පෞල් පසුබිම බැලුවම මාක්ස්ගේ සීයා කියලා කියන්නේ සීයා යුදෙව් රබ්බිවරයෙක්. එතකොට මේ සීයාගෙන් පස්සේ මේ රබ්බිකම හම්බුනේ මාක්ස්ගේ ලොකු තාත්තා. ඒකට මාක්ස්ගේ තාත්තට ඕන උනේ මේ හයිනරික් මාක්ස්ට ඕන උනේ නීතිඥයෙක් විදියට කටයුතු කරන්න. එයා 1814 දී සුදුසුකම ගත්තා. හැබැයි 1815 දී නැපෝලියන් වෝටලූ සටනින් පෙරදුනාට පස්සේ මාක්ස්ලා ජීවත් වෙච්ච මේ රයින්ලන්ත ප්‍රදේශය ජර්මන් ප්‍රසියානු පාලනයට යටත් වුණා. හැබැයි ප්‍රසියාවේ නීතිය හැටියට ඒ කාලේ නීතියක් පැනෙවුවා යුදෙව්වන්ට නීති වෘත්තිය කරන්න දෙන්නේ නැහැ කියලා. ඒ හින්දා මේ හයින්රික් මාක්ස්ට නීතිඥ වෘත්තියේ යෙදෙන්න බැරි වුණා මේ නීතියේ හින්දා. ඉතින් ඒ හින්දා මේ ගැන හුඟක් අය කතා කරා. ඔය රයින්ලන්තේ උපරමාධිකරණයේ සභාපතිවරයා පවා යා වෙනුවෙන් ආයාචනයක් කරා. ඒ නීතිය වෙනස් වුණේ නැහැ. මෙයාට අවස්ථාවක් ලැබුණේ නැහැ. එහෙනම් මෙයාට කරන්න තිබ්බ එකම එක දෙයයි 1818 දී මේ මාක්ස්ගේ තාත්තා යුදෙව් ආගම අත්හැරලා ලුතේරියානු ක්‍රිස්තියානි ආගම වැළඳගත්තා. එතකොට මෙයා මේ ආගම වැළඳගත්තේ ඒකට කැමැත්තෙන් නෙවෙයි. තමන්ගේ මේ රස්සාව කරගන්න වෙන ක්‍රමයක් නැති හින්දා. ඒ අවුරුද්දෙම තමයි කාල් මාක්ස් ඉපදුනේ 1818 දී. එතකොට මේ මාක්ස්ගේ තාත්තා ගත්තත් මේ ආගමික නොවන අධ්‍යාපනයක් ලබා ගත්ත කෙනෙක්. සමහරු පල්ලි ඉගෙනගෙන තියෙනවා, පල්ලියේ පාසල්වල ඉගෙනගෙන තියෙනවා. නමුත් මාක්ස්ගේ තාත්තා ඉගෙන ගත්තේ ඔය මේ යුදෙව් පල්ලිය හෝ යුදෙව් මේකට සම්බන්ධ තැන්වල නෙවෙයි. ඊළඟට මේ ඔහු මේ තව ගත්තම සමහරු ඉන්නවා මේ යුදෙව්වෙක් වුණාට මේ ආගමට වැඩි ලැබියාවක් නැහැ. එහෙම අයත් ඉන්න බෞද්ධයෝත් ඉන්නවනේ ආගමට වැඩි ලැබියාවක් නැහැ. එතකොට මේ මාක්ස්ගේ තාත්තා ගත්තම මේ ආගමට ලැබි නැති කෙනෙක්. එතකොට එයාගේ අම්මා මාක්ස්ගේ අම්මා ගත්තොත් මේ එයා නෙදර්ලන්තයෙන් ආපු කෙනෙක්. එයා යුදෙව්වෙක්, යුදෙව් කාන්තාවක්. එතකොට මේ මාක්ස්ගේ තාත්තා මේ මාක්ස් සහ ඔහුගේ සහෝදර සහෝදරියන්ව 1824 දී ලුතේරියන් පල්ලියේ බෞතිස්ම කරනවා, ක්‍රිස්තියානින් බවට බෞතිස්ම කරනවා ලුතේරියන් විදියට. මාක්ස්ගේ අම්මා ඊළඟ අවුරුද්දේ ලුතේරියානු බෞතිස්මය ගන්නවා. මොකද මේගොල්ලෝ ඔක්කොම යුදෙව් ආගම අත්හැරලා ක්‍රිස්තියානි ආගම වැළඳ ගන්නවා. එතකොට අපි දැන් මේ පෞල් පසුබිම ගත්තොත් මාක්ස්ගේ පියා ආගමට නැති ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඒ වගේ මෙයාව සැලකුවේ ක්‍රිස්තියානි වුණාට පස්සෙත්
මේ නාමික ක්‍රිස්තියානි පුද්ගලෙක් නමට විතරක් ක්‍රිස්තියානි විතර වෙච්ච කෙනෙක් ඒ සම්බන්ධයෙන් මූලික ප්‍රමාණවත් දැනුමක් ඔහුට තිබ්බේ නැති බව පැහැදිලි. එතකොට ඒකට එයාගේ අධ්‍යාපන පදනමත් හේතුවක් පසුබිම. ඒකට වයස අවුරුදු 12ක් වෙනකන් 1830 වෙනකන් මාක්ස් ඉගෙනගෙන තියෙන්නේ ගෙදෙද්දි. තාත්තා තමයි එයාට උගන්වලා තියෙන්නේ පාසලක නෙවෙයි ඉගෙනගෙන තියෙන්නේ. මාක්ස්ට එයාගේ තාත්තා උගන්වලා තියෙනවා වෝල්ටෙයාර් රූසෝ වගේ අයගේ ඉගැන්වීම් ඒ ලිබරල් ඉගැන්වීම උගන්වලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අදහස් සේවනය කරලා තමයි මෙයා වර්ධනය වුනේ. ඒ කාලය තුල මෙයාට ආගමික අධ්‍යාපනයක් ලැබුණේ නැහැ. ගෙදෙද්දී කියලා දීපු මොන හරි තියෙනවා නම් විතරයි. ඊට පස්සේ 1830 දී ද්විතීක අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රදේශයේ උසස් පාසලකට ඉගෙන ජිම්නේසියම් එකක් කියලා ඇතුළත් කරා. එතකොට ඒකේ විදුහල්පතිවරයා ගත්තත් බොහොම මේ මාක්ස්ගේ තාත්තගේ හොඳ යාළුවෙක්, හොඳ ලිබරල් අදහස් තිබ්බ කෙනෙක්. කොච්චරද කියනවා නම් 1832 දී මේකට පොලිසිය කඩාගෙන පැනලා මේ පාසලේ තැන් තැන් තිබ්බ මේ ලිබරල් අදහස් ලේඛන විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් මේක බොහොම ලිබරල් පසුබිමක් තිබ්බ පාසලක්. හැබැයි මේ පාසලේදී යම් ප්‍රමාණයක් මාක්ස් මේ මූලික ආගමික අධ්‍යාපනයක් ලබාගෙන තියෙනවා 1930 සිට 37 දක්වා. අවුරුදු 12 සිට 17 දක්වා 35 දක්වා. එතකොට මේ කාලේදී මේ අවුරුදු 5 කාලේ අවසන් වෙලා මේ තියපු විභාගයේ අධ්‍යාපන සහතිකේ තාමත් තියෙනවා. ඊට පස්සේ ලියපු රචනය මේ මූලික රචනයක් තාමත් තියෙන. ඒ රචනයේට ගුරුවරයා මේ යොදලා තියෙන සටහනක් තියෙනවා. ඒකේ මේ අධ්‍යාපන සහතිකයේ මෙයාගේ මේ භාෂා දැනුම අගය කරනවා. ගණිතය විද්‍යාව වගේ දේවල් ගැන සාමාන්‍ය දැනුමක් තියෙන්නේ. ඊළඟට මේ භාෂා දැනුම බොහොම ඉහළයි. ඉතින් රචනයේ ලියනවා මේ යොහාන් 1 සිට 14 දක්වා ඒ කොටසේ තියෙන මේ ඇදහිලිවන්තයන් සහ යේසුස් වහන්සේ අතර එකතුව පිළිබඳ රචනයක් ලියන්න කියලා ඒ කොටසෙන් පැහැදිලි වෙන දායේ විග්‍රහ කරන්න කියලා කියන මේ රචනයේ තාමත් තියෙනවා. මේ රචනය ඉතාමත් හොඳ රචනයක්. හැබැයි මේ මාතෘකාව ගැන නෙවෙයි ලියන්නේ. ඉතින් මේ ගුරුවරයා සටහනක් ලියලා කියනවා මේක ඉතාමත් හොඳ රචනයක්. හැබැයි මේ යකා මේ සටහන මේ මාතෘකාව ගැන නෙවෙයි ලියලා තියෙන්නේ කියලා කියනවා. මොකද ඒ ගැන එහෙම මේ නමුත් ඒක ඉතාමත් හොඳ රචනයක්. එතකොට මේ ඊට පස්සේ 1835 දී මෙතනින් සමත් වුණාට පස්සේ මේ බොන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා තියෙනවා. දර්ශනය සහ සාහිත්‍ය තමයි හදාරන්න ඕන උනේ. ඒත් මාක්ස්ගේ පියාට ඕන උනේ මෙයාට නීතිය උගන්වන්නට. ඒ කාලේ ඔය අනිවාර්ය හමුදා සේවයට කැඳෙව්වත් මාක්ස් ඒකට ගිහිල්ලා නැහැ. මොකද තාත්තා ඒකට හේතුවක් ඉදිරිපත් කරලා තියෙනවා මේ පුතාට හදවතේ දුර්වලකමක් තියෙනවා කියලා. ඊට පස්සේ ඊළඟ අවුරුද්ද වෙනකොට මාක්ස්ගේ තාත්තට පුළුවන් වෙලා තියෙන කොහොම හරි මෙයාව බර්ලින් විශ්වවිද්‍යාලයට ඇතුළත් කරන්න. ඔන්න ඒක තමයි ඔය මූලික අධ්‍යාපන කාලය. එතකොට මේ කාලේ ඇත්තෙම හේගල් ගත්තත් මේ මාක්ස් මේ විශ්වවිද්‍යාලයට යන්න අවුරුදු 5කට කලින් හේගල් මිය ගියේ. ඉතින් මේ මාක්ස්ගේ ගුරුවරයා මිත්‍රයා හොඳම යාළුවා බවට පත් උනේ බ්‍රූනෝ බව. බ්‍රූනෝ බව කියන්නේ මම කලිමුත් කිව්වා මේ ක්‍රිස්තියානි ආගම බොහොම තදින් විවේචනය කරපු කෙනෙක්. ඉතින් මේ ගුරුවරයාගේ ආభాසය මාක්ස්ට ලැබුණා කියලා අපිට පැහැදිලි. මොකද මේ එකක් තමයි මෙයා තමයි මෙයාගේ මේ ආචාර්ය උපාධියේ අධීක්ෂකවරයා විදියට වැඩ කරේ මාක්ස්ගේ. එතකොට මේ විවේචන හින්දා මේ බ්‍රූනෝ බවර් 1839 මේ විශ්වවිද්‍යාලයෙන් ආපහු බොන් විශ්වවිද්‍යාලයට මාරු කරා. ඒත් මේ බ්‍රූනෝ බව මේ වැඩේ නවත්තපු නැති හින්දා අන්තිමට එයා ඒ රස්සාවෙන්ම නිරපලා දැම්ම එයාගේ විශ්වවිද්‍යාල ගුරුකම නැති කරා. ඒ තරම්ම තද විවේචනයක් තිබ්බ කෙනෙක්. එතකොට මේ බ්‍රූනෝ බව බයිබලයේ ඉගෙන ගත්තා. බයිබලයේ ඉතිහාසය මේ වගේ කතන්දර තමයි එයා කතා කරේ. එතකොට මේ බවර් එක මෙයා එක පොතක් කියවලා තිනා බයිබලයේ ඒසායා කියන පොත කියවලා තියෙනවා. කොහොම හරි මේ කාලේ ওই බ්‍රූනෝ බවර්ගේ ලුඩ්විග් ෆෝයර්බාග්ගේ ආభాසය බොහොම තදින් මාක්ස්ට ලැබිලා තිනා. මේ තරුණ මාක්ස්ට ලැබිලා තියෙනවා. අපි කියන මේ කාලේ ලැබිලා තියෙනවා. ඉතින් මේ එකම බැලුවම අපිට පැහැදිලි වෙන දේ තමයි මාක්ස්ට ආගම ගැන විශේෂයෙන්ම ක්‍රිස්තියානි ආගම ගැන පුළුල් දැනුමක් තිබිලා නැහැ. පෞල් පසුබිමින්වත් එහෙම එකක් ලැබිලා නැහැ. ඊළඟට මූලික අධ්‍යාපනයේ ගෙදෙද්දි ලැබෙච්ච එක ආගමික නොවන එකක්. ද්විතීක අධ්‍යාපනයේ පොඩි ආගමික අධ්‍යාපනයක් ලැබිලා තිනවා. ඒත් ගොඩක් මේ ලිබරල් පසුබිම තමයි තිබිලා තියෙන්නේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේත් එහෙම ලොකු දෙයක් වෙලා නැහැ. ගොඩක් ආශ්‍රය කරලා තියෙන්නේ මේ ආගමට විරුද්ධව හිටපු අය.
හැබැයි මේ එංගල්ස්ගේ අධ්‍යාපනය ඊට වඩා වෙනස් එකක්. ඒ දැන් අරයා ලුතේරියන් මේ පවුලක සම්බන්ධ වුණාට මාක්ස් මේ එංගල්ස් සම්බන්ධ වුණේ කැල්වින් වාදී ක්‍රිස්තියානි පවුලක. අවුරුදු 19ක් වෙනකම්ම මේ එංගල්ස් පල්ලි ගිහිල්ලා තියෙනවා, දෙවියන්ට යාඥා කරලා තියෙනවා. ඉතින් දැන් අපි මේ දෙන්නගේ ලේඛන සංසන්දනය කරොත් ඔය මුල් කාලේ මාක්ස් ආගම ගැන පොඩි කතන්දර ටිකක් කියලා තියෙනවා. නමුත් පස්සේ කාලවල ආගම ගැන එහෙම දෙයක් කියලා නැහැ. ඊළඟට බයිබල් උපුටන කොටේෂන් ඒ වගේ දේවල් හරි අඩුයි, දකින්න නැහැ, සීමිතයි. නමුත් එංගල්ස් හොඳට බයිබලයේ කියපු ඉගෙනගත්ත කෙනෙක් හින්දා මේ එංගල්ස්ගේ ලේඛනවල බයිබල් පාඩ සෑහෙන ප්‍රමාණයක් දකින්න පුළුවන්. ඒ දෙන්නගේ වෙනසක් තියෙනවා. ඊළඟට ෆ්‍රෙඩරික් එංගල්ස් ගත්තොත් 1895 දී මිය ගියේ. 1894 ඊට කලින් අවුරුද්දේ පළ කරපු පොතක් තියෙනවා මේ මුල් ක්‍රිස්තියානි ඉතිහාසය පිළිබඳ කියලා. ඒකේ ගත්තම මේ ආගම සහ මේ කම්කරු පන්තිය සමාන කරලා එංගල්ස් කතා කරනවා. මුල් ක්‍රිස්තියානි ආගමේ ඉතිහාසය සහ නූතන කම්කරු පන්ති ව්‍යාපාරයේ සමග සැලකිය යුතු සමානකම් පෙන්වයි. කම්කරු පන්ති ව්‍යාපාරයේ මෙන්ම ක්‍රිස්තියානි ආගමද මුලින් පීඩිත ජනතාවගේ ව්‍යාපාරයක් විය. එය මුලින්ම වහලුන්ගේ සහ නිදහස් වහලුන්ගේ ආගම ලෙසින් පෙනී සිටියේය. එය සියලු අයිතිවාසිකම් අහිමි වූ දුප්පතුන්ගේ ආගම ලෙසින්ද පෙනී සිටියේ. රෝම ආණ්ඩුව විසින් යටත් කරගත් සහ විසිරුවා හරින ලද මිනිසුන්ගේ ආගම ලෙසින්ද පෙනී සිටියේය. ඊළඟට කියනවා ක්‍රිස්තියානිය සහ කම්කරු සමාජවාදය යන දෙකම අනාගතයේදී වහල්භාවයෙන් සහ දුක්ඛිත තත්ත්වයෙන් මිදීමක් ගැන දේශනා කරයි. මේ දෙකේම අරමුණ එකයි. ක්‍රිස්තියානිය විසින් මෙම ගැලවීම මරණයෙන් පසු ස්වර්ගයේ ජීවිතයක ස්ථානගත කරයි. සමාජවාදයේ විසින් මෙම ඉදිරි ගැලවීම මේ ලෝකයේම සිදුවන සමාජීය පරිවර්තනයක් තුල තබයි. ඒකට මේ දෙක වෙනස් වෙන්නේ මොකද්ද? මේ ක්‍රිස්තියානිය මේ ගැලවීම ස්වර්ගයේ තියෙනවා. සමාජවාදයේ මේ ගැලවීම මේ සමාජයේ පරිවර්තනය තුල තියෙනවා. මේ දෙකම මර්ධනයට සහ පීඩාවට ලක් කරනු ලැබේ. ඒවායේ අනුගාමිකයන් ගර්හාවට ලක්වන අතර විශේෂයෙන් පනවන නීතිවල ගොදුරු බවටද පත් කරනු ලැබේ. ක්‍රිස්තියානි අනුගාමිකයන්ව හංගඩු ගැසුවේ මානව වර්ගයේ සතුරන් ලෙසනි. සමාජවාදීන්ව හංගඩු ගසන්නේ රාජ්‍යයේ ආගමේ පවුලේ සහ සමාජ පිළිවෙලේ සතුරන් ලෙසින්. එතකොට මේ ආගමේ හතුරන් විදියට හංගඩු ගහනවා කියන එක මේ එංගල්ස් කියලා තියෙනවා. එතකොට මේ අපි බලමු මෙතනින් ඉස්සරහට ගත්තම මෙතන මේ තියෙන මම කිව්වා වෙනත් අය ආගම විවේචනය කරපු අය හිටියා. ඒ අතර ප්‍රධාන එක්කෙනෙක් තමයි බෲනෝ බවර්. මොකද මාක්ස්ගේ ගුරුවරයා ආචාර්ය උපාධියේ මාර්ගෝපදේශකයා. ඉතින් මේ බෲනෝ බවර් බොහොම තදින් ආගම විවේචනය කරා. ඒ හින්දා රස්සාවක් නැති කරගත්තා. ඉතින් මෙන්න මෙහෙම දෙයක් එයා යේසුස් වහන්සේව පවා දැක්කේ මිත්‍යාවක් විදියට. අනිත් එක්කෙනා තමයි ලුඩ්විග් ෆයර්බාක්. එයාත් බොහොම තදින් ආගමට පහර දුන්නා. එයා කිව්වා මේ දෙවියන් වහන්සේව හදාගෙන තියෙන්නේ මිනිස්සු තමන්ගාව තියෙන හොඳ දේවල් ටික එකතු කරලා ඒවා මේ පිටස්තරාරෝපණය කරලා මෙන්න මෙයා තමයි දෙවියන් වහන්සේ කියලා කෙනෙක් හදාගත්තා කියලා කියනවා. ඇත්තෙන්ම මේ පිටස්තරාරෝපණය කියන අදහස මාක්ස්ට ලැබුණෙත් ෆයර්බාග්ගෙන්. හැබැයි මේ තරුණ මාක්ස් තමයි මේවා කිව්වේ. මේ වැඩිහිටි මාක්ස් මේ පිටස්තරාරෝපණයට වඩා මේ විද්‍යාත්මක සමාජවාදය ගැන කියන්න කාලය ගත කරා. ඉතින් මේ ෆයර්බාග්ගේ ආభాසය ගත්තත් බොහොම තදින් එයාව විවේචනය කරා. මොකද මෙහෙම කිව්වට මේ ෆයර්බාග්ගේ මේ භෞතිකවාදය සලකන්නේ මානවයා මුල් කරගත්ත භෞතිකවාදයක්. ඒ කියන්නේ මිනිසාගේ ස්වરૂපයෙන් මේ දෙවියන් වහන්සේ හදාගත්තා කියනවා ඇරෙන්න මේකේ ඓතිහාසික පරිණාමයක්වත් වෙන මොකක් හරි ඩයලෙක්ටික් ආකාරයේ විග්‍රහයක්වත් මොකක්වත් නැහැ. සමාජ සම්බන්ධතා සැලකීමකුත් නැහැ. නිකන් එක මූලික හිතලුවක් වගේ එකක්. ඉතින් එතනින් එහා දෙයක් නැහැ. මේ මිනිස්සු මෙහෙමයි. මිනිස්සු වගේ කෙනෙක් විදිහට දෙවියන් වහන්සේ හදාගෙන තියනවා කියන එක විතරයි කිව්වේ. ඉතින් මෙතෙන්දී මාක්ස් ගත්තම එහෙම නෙවෙයි. මේගොල්ලෝගේ මේක අපි මාක්ස්වාදයේ තියෙන සමාජ විග්‍රහය ගත්තම ඓතිහාසික එකක්. මේ නිෂ්පාදනයේ හිමිකම් වල මේ ඉස්සරහට වෙන වර්ධනය ගැන කතා කරනවා. ඉතින් පොදුවේ ගත්තොත් එහෙම මේක මේ ක්‍රිස්තියානි ආගමට විතරක් සීමා වෙච්ච ਵਿਚාරයක්. මේ තුන් දෙනාගේම මාක්ස් එංගල්ස්ගේ සහ ලෙනින්ගේ ආගමික විවේචන. ඊළඟට මේ යම්කිසි වියුක්ත අදහස් කිව්වට මේක බොහොම විද්‍යාත්මක විදියට කරුණු එකතු කරලා කියපු එකක් විදියට සලකන්න බෑ. මේක අනිත් කාරණේ තමයි ක්‍රිස්තියානි ආගම පිළිබඳවත් මාක්ස්ට ගත්තොත් එහෙම ලොකු දැනුමක් තිබ්බේ බවක් පේන්නේ නැහැ.
ඉතින් ඒ හින්දා ඒක විද්‍යාත්මක එකක් විදිහට සලකන්නත් බෑ. අනිත් එක මේක මාක්ස්වාදයේ මූලික ව්‍යාපෘතියට අදාළත් නැහැ. මේක ආගම තිබ්බත් නැතත් මාක්ස්වාදයෙන් කියන මූලික වැඩේ කරගෙන යන්න පුළුවන්. දැන් අපි එනවා මේ කොටසේ අවසාන අදියරට දේශනයේ මාओගේ ආගම ගැන කතා කරන්න. අපි දන්නවා මාओ සතුන් විසිනුත් විශාල ලේඛන ප්‍රමාණයක් ලියලා තියෙනවා. මහ විශාල මේ එකතුවක් තියෙන. මේ කිසිම ලේඛනයක ආගම ගැන වචනයක්වත් මාओ ලියලා නැහැ. ඒක ඉතාමත් වැදගත් දෙයක්. ඒකට හේතුව මොකද? මේ චීන සමාජයේ මෙහෙම එකක් නැහැ. දැන් අර බටහිර ජර්මනියේ සහ එංගලන්තයේ එහෙම නැත්නම් ප්‍රංශයේ රුසියාවේ තිබ්බා වගේ තත්වයක් චීන සමාජයේ නැහැ. ඈත අතීතයේ ඉඳලම ගත්තත් එහෙම ආගමක් හෝ ආගමික සංස්ථාවක් මේ දේශපාලන සංස්ථාව ඇතුලේ බලවත් වෙලා හිටියේ නැහැ. ඒකට කරට අත දාගෙන හිටියේ නැහැ. ඉතින් එහෙම නැති එකක් ගැන මොකටද විවේචනය කරන්නේ? එහෙම විවේචනය කිරීමේ අවශ්‍යතාවයක් මාවසතුන්ට තිබ්බේ නැහැ. ඉතින් ඒ හින්දා ඒ ගැන වචනයක්වත් මාවසතුන් ලියලා නැහැ. හැබැයි මාවසතුන් ආගම ගැන කියපේවා කියනවා 1949න් පස්සේ 1952 දී කරපු කතාවක මෙහෙම එකක් කියනවා. සියලු ආගම් ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක් අපේ පක්ෂය විසින් අනුගමනය කරයි. ආගම් අදහන්නන්ද නොඅදහන්නන්ද යම් ආගමක් අදහන්නන්ද අනෙක් ආගම් අදහනන්ද සමාන ලෙසින් ආරක්ෂා කෙරේ. සියලු ආගම් වලට එක ලෙසින් ගරු කරනු ලබයි. ආගම් ආරක්ෂා කිරීමේ අපේ මේ ප්‍රතිපත්තිය ඉදිරියටද මෙලෙසින්ම ක්‍රියාත්මක වනු ඇත්තේ. දැන් මේක හාත්පසින්ම වෙනත් ප්‍රතිපත්තියක්. දැන් මේ කලින් වගේ මේ ආගමට ගහනවා කියන එක මේ බ්‍රූනෝ බවර්ලගේ බවර් සහෝදරයන්ගේ සහ පොයර්බාර්ලගේ වැඩ. ඒකට මේ කාල් මාක්ස් සහ එංගල්ස් කිව්වා මේ ඩූරින්ලා වගේ මෙහෙම ගහන්න එපා කියලා කිව්වා. හැබැයි මේ ආගම වියකීයයි කියලා ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා. යම්කිසි විවේචනයක් තිබ්බා. මාවසතුන්ට ගත්තා මෙහෙම විවේචනයක් තිබ්බේ නැහැ. විතරක් නෙවෙයි මේ ජනරජයේ පිහිටෙවට පස්සේ කියනවා අපි මේ සියලුම ආගම් ආරක්ෂා කරනවා කියලා. මේක දැන් අපි මේ ජනරජ ව්‍යවස්ථාවෙන් සහ අපිට මේ ආණ්ඩුවට පවර්ලා තියනවා වගේ වගකීමක් වගේ මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා වගේ මෙන්න මෙහෙම ආරක්ෂා කරනවා කතාවක් මෙතන මාවසතුන් කියන. ඒක වැදගත් දෙයක්. ඊළඟට කියනවා මේක අද වගේම හෙටත් පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැතුව ඉස්සරහටත් මේ විදිහට තමයි තියෙන්නේ කියලා කියනවා. මෙතෙන්දී හුඟක් අය දන්නේ නැති දෙයක් මම කියන්නම්. ඔය කාලෙම තමයි 1953 දී මේ බෞද්ධ සම්මේලනයේ කීද බෞද්ධ සම්මේලනයේ පිහිටෙව්වේ 1953 දී ඔය චීන මහජන ජනරජයේ පිහිටෙව්වට පස්සේ මේ කතාවට පස්සේ ඉතින් එහෙම තමයි සිද්ධ වුණේ. ඊළඟට තමයි අනිත් ආගමික සම්මේලන පිහිටෙව්වේ. මුලින්ම පිහිටෙව්වේ බෞද්ධ සම්මේලනේ. ඊළඟට 1963 දෙසැම්බර් මාසෙදී මාවසතුන් මේ දේශපාලන මණ්ඩලයේ ලියපු සටහනක මෙහෙම කතාවක් කියලා තියෙනවා. පොඩි සටහනක් ලියලා දීලා තියෙනවා. ක්‍රිස්තියානිය ඉස්ලාමයේ සහ බුද්ධාගම විශාල ජනගහනයකට බලපානවා. ඒත් අපිට ඒවා ගැන දැනුමක් නැහැ. මේ විෂයන් ගැන අධ්‍යයනය කරන්න අපිට පර්යේෂණ ආයතනයක් නැහැ. ඒ සම්බන්ධ පර්යේෂණ සංග්‍රහාවක් නැහැ. අපි මේවා ගැන ඉගෙන ගන්නේ නැතුව අපේ දර්ශනය ගැන ඉතිහාසය ගැන සාකච්ඡා කරන්නේ කොහොමද? සහෝදරවරුනි මේ කාරණේ ගැන සලකා බලන්න කියලා මාවසතුන් කියනවා. මේ කියන්නේ මාවසතුන් කියන මේවා ගැන මේ නැති එක ලොකු අඩුවක්. මෙහෙම අඩුවක් තියන කොහොමද මේ වැඩ කරන්නේ? මේක අපිට ලොකු අඩුවක්. ඉතින් සහෝදරවරුනි මේ ගැන සලකා බලන්න කියලා මාවසතුන් කියනවා. ඉතින් ඊළඟ අවුරුද්දේම බීජිං විශ්වවිද්‍යාලයට අනුබද්ධව පිහිටවනවා. බීජිං නෙවෙයි චීන සමාජ විද්‍යා අකාදමියට අනුබද්ධව පිහිටවනවා. ලෝක ආගම් අධ්‍යයන ආයතනය කියලා ආයතනයක් Institute for Research on World Religions කියලා. ඉතින් දැන් අර මාවසතුන්ගේ සටහන මත තමයි මේක වෙන්නේ. ආගමික අධ්‍යාපන ආයතන අධ්‍යයන ආයතනයක් රිසර්ච් ඉන්ස්ටිටියුට් එකක් හදනවා. මේකේ ප්‍රධානියා විදියට පත් කරන්නේ රන්කියු කියන මහාචාර්යවරයා. එයා බෞද්ධ මහාචාර්යවරයෙක්. අනිකුත් ඒවා ගැනත් ඉගෙනගෙන තියෙනවා. සංස්කෘතික විප්ලව කාලේ මෙතුමාව හැඳින්නුවේ රතු මහාචාර්යවරයෙක් කියලා. එතකොට මේ අදටත් මේ චීනයේ තියෙන ප්‍රධාන මතයක් නැත්නම් මේ මහාචාර්යතුමා තමයි මේ මතය ඉදිරිපත් කරේ. මේ චීන සංස්කෘතිය හැදිලා තියෙන්නේ දාර්ශනික කුළුණු තුනක් උඩ. ඒ තමයි ගුණසිරිත්වාදය, ඔය අපි ප්‍රසිද්ධ කියන කම්පියුසියානු වාදය, තාවෝවාදය සහ බුද්ධාගම උඩ තමයි මේ චීන සංස්කෘතිය හැදිලා තියෙන්නේ කියන එක කියනවා. අද තමයි ඒක පිළිගන්න ප්‍රධාන මතය. එතකොට මේ ලෝකයේ මිනිස්සු යම් දවසක පොදු සහජීවන සමාජයක් හදා ගන්නවා කියලා කියනවා. එතකොට දැන් අද ගත්තත් මේ පොදු ඉරණමක් තියෙන මානව ගැන කතා කරන මේ චීනයේ ව්‍යාපෘතියක් තියෙනවා. ඒකට මේ පොදු සහජීවන සමාජය ගැන මේ මහාචාර්යතුමා කිව්වා.
ඊළඟට කියනවා මේ යම්කිසි පොදු සහජීවන සමාජයක් කොමියුනිස්ට් සමාජයක් ඇති වුණාට පස්සේ රාජ්‍ය වියකිලා ගිහිල්ලා තිබ්බත් ඉතුරු වෙන දෙකක් තියෙනවා. ඒ තමයි ආගම සහ දර්ශනය තවදුරටත් ඒ සහජීවන සමාජයේ රජ කරයි කියලා එහෙ කියන. ඒ කියන්නේ ආගම නැති වෙන්නේ නැහැ. අර ආගම ඉතුරු වෙන ආගම් සහ දර්ශනය ඉතුරු වෙන. එතකොට මේක අර කලින් තිබ්බ අර සමාජයේ නිරෝගී වෙනකොට ආගම වියකී යනවා කියන එකට වඩා හුඟක් වෙනස් මතයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මෙතෙන්දි කාරණා විදිහට ගත්තොත් මම තව පොඩි කාරණා කීපයකින් මේක අවසන් කරන්නම්. එකක් තමයි මේ වගේ මේ පරිවර්තන වැරදි තියෙනවා ලංකාවේ ගත්තම separation of church and state කියන එක සමහරු ආගම සහ දේශපාලනය කියලා පරිවර්තනය කරනවා. රාජ්‍ය සහ මේ පල්ලිය නැත්නම් පල්ලිය සහ ආණ්ඩුව කියන එක එහෙම නැත්නම් රාජ්‍ය සහ ආගම එකකින් වෙන් කරන්න බෑනේ එහෙම කරන්නේ කොහොමද රාජ්‍ය ආගම තියෙනවනේ මේ ආත්මෙන් රාජ්‍ය කියන එකෙන් අදහස් කරන්නේ ආණ්ඩුව කියන එක වෙන්න ඕන. ඉතින් මේ ආගම කියන්නේ සමාජ නිර්මිතයක් නම් ඒක පැහැර කරන්න ආණ්ඩුවකට පුළුවන් කමක් නැහැ. මොකද ආණ්ඩුවක් කියන්නේ සමාජ නිර්මිතයක්. එතකොට සමාජ නිර්මිතයක් වෙන ආණ්ඩුවට පුළුවන් කමක් නැහැ. තවත් සමාජ නිර්මිතයක් එහෙම වෙන් කරලා කතා කරන්න. මොකද මේ ආණ්ඩුවක් කියන එක මේවට වග කියන්න ඕන. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක සමාජ නිර්මිතයක් වුණා මේක පුද්ගලික කාර්යයක් වෙන්නේ නැහැ. ආගම පුද්ගලික කාර්යයක් මේ religion must be declared private affair කියන එක තේරෙන්නේ අදාළ නැති දෙයක්. මොකද මාක්ස්වාදයේ කෙලින්ම කියනවා මේ ආගම කියන එක සමාජ නිර්මිතයක් කියන එක. ඊට පස්සේ මේ ආගම අදහන්නේ තනිව නෙවෙයිනේ. දැන් අපි උනත් පන්සල් යනවා, පල්ලි යනවා, එකතු වෙලා තමයි එකතු වෙලා මේක අදහන්නේ. ඉතින් ඒ හින්දා ගත්තා මේ ඇදහිල්ල කියන එක සමාජ කාර්යයක්. එතකොට ඒක private affair එකක් වෙන්නේ නැහැ. එහෙම ඒ කාරණයක් තේරුම් ගන්න ඕන. ඊළඟට අපිට අනිත් වැදගත් කාරණේ තමයි ලංකාවේදී ගත්තම මේ අපි කතා කරන්නේ බුද්ධ ආගම ගැන. දැන් මේ මුළු විවේචනයේ මාක්ස්ට එංගල්ස්ට සහ ලෙනින්ට තිබ්බේ මේ ක්‍රිස්තියානි ආගම ගැන විවේචනය නිශ්චිතවම කියලා තියෙනවා. ක්‍රිස්තියානි ආගම සහ දෙවියන් වහන්සේ අදහන අනිත් අය කියන එක මේ ලෙනින් විසින් පැහැදිලිවම කියලා තියෙනවා. එතකොට ඉතින් නමුත් දැන් මේ බුද්ධ ආගම කියන්නේ මේ Tamanට Tamanගේ පිහිට මිසක් මේ දෙයියෙක්ට හරි බ්‍රාහ්මණයෙක්ට හරි ඇවිල්ලා අපිව බේරගන්න බෑ කියලා කියනවනේ. ඊළඟට මාක්ස් කියනවා ආගම පිළිබඳ විවේචනය අවසන් වෙන්නේ මිනිසාගේ උත්තම ස්වરૂපයේ මිනිසාන් බව කියා දීමෙන්. ඉතින් මේක දැන් අපි කොහොමද තේරුම් කරගන්නේ? අපිට මේක ආගන්තුක දෙයක් නෙවෙයිනේ. ඉතින් අපි දෙවිවරු සලකන්නේ තවත් සත්ව කොට්ටාසයක් විදිහට විතරයි. ඒ සත්තුන්ට දෙවියන්ටත් උපතක් තියෙනවා මරණයක් තියෙන. බුද්ධත්වයට පත්වන්නේ මිනිසෙක්. එතකොට පත් වුණාට පස්සේ වෙනම කතාවක්. නමුත් පත්වන්නේ මිනිසෙක්. එතකොට මාක්ස්වාදී අපි භෞතිකවාදී ඉගැන්වීමක් විදිහට සලකනවා. බුද්ධ ආගමේ ඉදිරිපත් කරන ලෝක දෘෂ්ටිය බුදුදහමේ භෞතිකවාදී හෝ විඥානවාදී එකක් නෙවෙයි. ඇත්තෙන්ම මාක්ස්වාදයෙන් නිර්දේශ කරන්නේ ඔය යාන්ත්‍රික භෞතිකවාදයක් නන් නෙවෙයි. ඔය මෙකැනිකල් මෙටීරියලිසම් කියන දැන් ගත්තොත් මේ සාපේක්ෂතාවාදී නැත්නම් නිව්ටන්ගේ මේ දේවල් වල තියෙන්නේ මේ යාන්ත්‍රික භෞතිකවාදයක්. හැබැයි මේ මාක්ස්වාදයෙන් නිර්දේශනය කරන්නේ මොකද්ද? ඩයලෙක්ටික භෞතිකවාදයක්. එතකොට ඩයලෙක්ටික භෞතිකවාදයේ තියෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නෙවෙයි. ඒකේ තියෙන්නේ මොනවාද? මානව සමාජ විපර්යාසයේ වැදගත්කම, නිෂ්පාදනයට සම්බන්ධ පාර්ශව, සමාජපන්තිය අතර අන්තර්ක්‍රියා, ඒවා අතර විරෝධතා මෙන්න මේ දේවල් තමයි මේ භෞතිකවාදයට යොදාගන්නේ. නැතුව ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නෙවෙයි. එතකොට මෙන්න මේ භෞතිකවාදයේ වෙනසක් තියෙනවා කියන එකත් අපි තේරුම් ගන්න ඕන. භෞතිකවාදයක් වෙච්ච ගමන් ඕක මිත්‍යා දෘෂ්ටියක් කියන්න ඕන නැහැ. එහෙමනම් ලොකුම මිත්‍යා දෘෂ්ටි වෙන්නේ ඔය නිව්ටන්ගේ සහ සාපේක්ෂතාවාදයේ වගේ වගේ දේවල් තමයි මිත්‍යා දෘෂ්ටි වෙන්නේ. ඒ අර්ථයෙන් ගත්තොත් එහෙම. ඒ හින්දා මේක එහෙම එකක් නෙවෙයි. මේ සමාජ සාධක පදනම් කරගෙන අපි කියනවා. මේ උපතින් මේ බ්‍රාහ්මණයෙක් හෝ වසලෙක් වෙන්නේ වගේ කතන්දර ඒවා මේ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. මේ සමාජ විග්‍රහයක් තමයි මෙතන තියෙන්නේ. අනිත් කාරණේ අපි තේරුම් ගන්න ඕන මේ මාක්ස්ගේ විද්‍යාව කියන්නේ මොකක්ද කියන එක. මේ සයන්ස් කියන එක නන් නෙවෙයි. එතකොට විසන් ෆර්ස්ට් කියන වචනේ මේ ජර්මන් වචනේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට අර අපි සයන්ස් කියන එක ගත්තොත් ඒකට තියෙන්නේ භෞතික නිරීක්ෂණ, ඒවා මත පදනම් වෙච්ච පරීක්ෂණ, විද්‍යාත්මක ක්‍රමය, ඔය සයන්ටිෆික් මෙතඩ් වගේ කතන්දර ටිකක් තමයි තියෙන්නේ. නමුත් දැන් මේ මාක්ස් පාවිච්චි කරපු විසන් ෆර්ස්ට් කියන එකේ ගත්තොත් ඊට වඩා පුළුල් මානව හැසිරීම ගැන ලොකු නැඹුරුවක් තියෙනවා. සත්‍යයට සහ හොඳ කියන දේවල් වලටත් ඒකේ තැනක් තියෙනවා. ඉතින් ඒකයි සමහරු චෝදනා කරන්නේ මේ මාක්ස්වාදයේ තුල ආගමික ස්වරූපයක් තියෙනවා. මොකද මේකේ සදාචාරයක් හොඳක් ගැන කතා කරන හින්දා. මම මේක අවසන් කරන්න මේ මාක්ස්ගේ ලියුමක් ඉදිරිපත් කරන්නම්.
මේ මාක්ස් තමන්ගේ මාක්ස්ගේ අම්මා මං කිව්වා නෙදර්ලන්තේ කෙනෙක්. එතකොට ඒ අම්මගේ නංගි මේ විවාහ වුණේ පිලිප්ස් කියලා කෙනෙක්. එයාගේ පුතාගේ පුතා තමයි ඔය දැන් තියෙන පිලිප්ස් කම්පැනිය ආරම්භ කරේ. එතකොට ඒ පුංචි අම්මාගේ දුවෙක් හිටියා. ඒ දුවට මෙයා ලියන ඔය අන්ටෝනා නෙට් පිලිප්ස් කියන කෙනාට ලියුමක් ලියන 1866 මාර්තු 18 වෙනිදා. මේකේ මෙහෙම කියනවා මම මේ කොටස් දෙකකට කඩලා ඉදිරිපත් කරන්න පේන්න ඕනේ හින්දා මගේ ආදරණීය දරුවෝ මගේ වෛද්‍ය උපදේශක විසින් මාව මේ මුහුදු වෙරළට පිටුවහල් කර ඇති බව ලිපිණයෙන් ඔබට පෙනෙනවා ඇත. වසරේ මේ කාලයේදී මේ තරමක් හුදකලා ප්‍රදේශයකි. මාගේට් ජීවත් වෙන මාගේට් කියලා කියන්නේ මේ කෙන්ට් ප්‍රදේශය එංගලන්ත කෙන්ට් ප්‍රදේශයේ තියෙන වෙරළක්. මාගේට් ජීවත් වෙන්නේ ලන්ඩන් වැසියන්ගේ හැසිරීම මත පමණකි. නාන කාලයේදී එය මිනිසුන්ගෙන් පිරියයි. අනෙක් මාසවලදී එය කැලෑවෙන් යට වේ. මගේ පැත්තෙන් සැලකූ විට මගේ පොත් ඇතුළු සියල්ලෙන් මිදීමට හැකියවීම ගැන මම සතුටු වෙමි. මම මුහුදට මුහුණලා ඇති පුද්ගලික නැවතුම් පොලක රැඳී සිටිමි. තානායමක හෝ හෝටලයක හෝ නැවතී සිටින කෙනෙකුට අයාලේ යන සංචාරකයෙකු සමග පැටලීමේ ප්‍රාදේශීය දේශපාලනය පල්ලියේ කටයුතු සහ අහල පහල ඕපාද දූපවලින් පීඩා විඳීමේ අනතුරට නිරාවරණය විය හැකිය. එය එසේ වුවත් මම කිසිවෙකු ගැන තැකීමක් නොකරමි. කිසිවෙක් මා ගැන තැකීමක් කරන්නේද නැත. එනමුදු වාතයේ පුදුමාකාර ලෙසින් පිරිසිදු සහ ප්‍රබෝධමත්ය. මෙහි වාසය කරන මම දවස පුරාම ඔබ යමින් බුද්ධාගම විසින් මිනිස් සැපෙහි උච්චතම අවස්ථාව ලෙසින් සලකන ශූන්‍යතා තත්ත්වයේ මගේ මනස තබා ගනිමින් සැරයටියක් මෙන් වී කාලය ගත කරමි. සැබවින්ම ඔබ ඒ ලස්සන කුඩා වාක්‍ය ඛණ්ඩය අමතක කර නැති බව මම දනිමි. යක්ෂයා අසනීප වූ විට ඌ තවුසෙක් බවට පත් වෙන්නේය. යක්ෂයා සුවපත් වූ විට ඌ යකා බවටම පත් වෙන්නේය. කියලා මෙන්න මෙහෙම ලියුමක් තියෙන. එතකොට මේ බුද්ධ ආගම ගැන මෙතන සඳහනක් නැත්නම් තව ලියුම් ගණනාවක මේ වගේ දේ සඳහන් තියෙන මම මේ සාකච්ඡාවට එකක් ඉදිරිපත් කරන්නේ. එතකොට මෙන්න මේ කාරණේ තමයි අද මම කතා කරේ. මේ මාක්ස්වාදයේ සහ ආගම ගැන සම්පූර්ණ බහූත අදහසක් තමයි අපේ රටේ තියෙන්නේ. ඇත්ත කතාව ඊට වඩා හුඟක් වෙනස් එකක් කියන එක තමයි මෙතන කියන්න තියෙන්නේ. මේක තමයි මට දැන් මේ දේශනෙන් ඉදිරිපත් කරන්නේ. අපි මෙතනින් එහාට මේ ගැන සාකච්ඡාවක් කරමු. ස්තුතියි වරුණ. දැන් කැමති මේ අමුනාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා අපි මේ අදහස් තියෙනවා නම් දැන් කෙටියෙන් ඒවා ඉදිරිපත් කරන ප්‍රශ්න තියෙනවා නම් අදහස් තියෙනවා නම් කෙටියෙන් ඉදිරිපත් කරමු. හරි. පැය භාගයක් විතර තියෙනවා. හෙලෝ ඇහෙනවද? ඔව් ඇහෙනවා. ඉතින් මේ අපිරටේ මේ තියෙන වැරදි අදහස මේ ඕනිකමකින් බලහත්කාරයෙන් පටවපු එකක්ද නැත්නම් මේ වැරදි මොන හරි පරිවර්තනකින් වගේ වැරදි අදහසකින් ආපු එකක්ද? නෑ ඇත්තෙන්ම සුපති අත්නාගෙන නේද මේ කාරණේ අහුවේ. එතකොට මේක එහෙම මේ වැරදි පරිවර්තන අරම ප්‍රශ්නයක් නෙවෙයි. මෙතන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ ධනපති පාර්ශවය විසින් මුල ඉඳලම මේ Tamanට මේ ඇති වෙන්න පුළුවන් හානිය ගැන සැලකුවා. මොකද ලංකාවට මේ මාක්ස්වාදී අදහස් ආවේ 1930 ගණන් මුල 20 ගණන් අග වෙද්දී. එතකොට මේ වෙනකොට ලෝකයේ හුඟක් තැන්වල විප්ලව සිද්ධ වෙමින් තිබුණා. ඉතින් ලංකාව කියන එක ඉතාමත් වැදගත් තැනක් මේ යටත් විජිත බලය පවත්වාගෙන යන්න අදගත්තත්. ඉතින් මෙතන මේ විප්ලවයක් වෙනවා දකින්න කැමැත්තක් තිබ්බේ නැහැ. දැන් ඇත්තෙන්ම මේ 1937 දී ආණ්ඩුකාරයාට රට ඇරලා යන්න උනේ මේ රටේ මාක්ස්වාදී ව්‍යාපාරයේ උච්ච වෙමින් තියෙන වෙලාව. ඉතින් මේ වගේ දෙයක් මෙහෙම මේ අතපය දිගහැරලා වර්ධනය වෙනවා මේ දකින්න මේ අය කැමති වුණේ නැහැ. ඉතින් සමාජයේ තියෙන ප්‍රබල චරිත පාවිච්චි කරලා මේ වගේ දෙයක් ඇති කර ඇත්තෙම ওই පියදාස සිරිසේන මහත්තයා අපි බොහොම ගෞරව කරන කෙනෙක්. නමුත් අපි පැහැදිලිවම දන්නවා එතුමාට එහෙම මේ මාක්ස්වාදය ගැන කියවීමක් අත්දැකීමක් දැනුමක් තිබ්බේ නැහැ.
මොකද ලංකාවේ ওই පොත්පත් පරිවර්තනය වෙලා තිබුණෙත් නැහැ. නමුත් එතුමා ඉතාමත් අදින් මේ මාක්ස්වාදයට පහර දුන්නා. ඉතින් ඒ වගේ දේවල් අපි දකිනවා. ඒ කාලේ ඉදිරිපත් කරපු විවේචකයෝන්ට මේ ගැන දැනුමක් තිබෙන. මොකද මේ රටේ හිටපු මේ තරවුකාර ධනපති පිරිසට තමන්ගේ බලය රැකගන්න බාධාවක් වෙයි කියන අදහසින් මෙහෙම වැරදි ප්‍රචාරයක් ඇති කරා කියන එක තමයි පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි මේ ලංකාවේ තියෙන ලෙඩක් තමයි යමක් සමස්තයක් විදිහට ගන්න නැතුව මේ කෑලි කෑලි අහුලන කට්ටියක් ඉන්නවා. ඒ හින්දානේ මේ 76 වසරක සහ අපේ 225 මවරු අනමන ඔය කතන්දර දිනවනේ මේ කෑලි අහුලන රටක්නේ. ඉතින් මොකක් හරි අර සම්පූර්ණ ප්‍රකාශයක වාක්‍ය දෙකක් අරන් වචන දෙක තුනක් අරන් මාක්ස් ආගම අබින් කිව්වා කියලා මෙතන පරල වෙනවා. අබින් වල අර්ථය ඒ කාලේ තිබ්බ අර්ථය නෙමෙයි අද තියෙන. අද වෙනකොට අබින් පාවිච්චි කරන්නේ මේ මොකක්ද මේක මද්ද්‍රව්‍යයක් විදියට. ඒ කාලේ ඒක මාක්ස් පවා පුද්ගලිකව පාවිච්චි කරලා තියෙනවා. මාක්ස්ගේ නෝනා එංගල්ස්ට ලියපු ලිපියක තියෙනවා. එතකොට මේක පාවිච්චි කරලා තියෙන වේදනානාශකයක් විදිහට ඒක වෙනම කතන්දරයක්. නමුත් ඒක වුණත් අදාළ වෙන්නේ මේ මාක්ස්වාදී පෙර යුගයකට. මේ එතනින් මෙහා මුළු කතන්දරය ගත්තම සම්පූර්ණ වෙනස් සිද්ධියක් තියෙන. ඉතින් මේවා පරිවර්තන වලට වැරදි වලට වඩා මේ දේශපාලන යුද්ධයේ ප්‍රතිඵල. ඉතින් ඒගොල්ලෝ ඉතාමත් ප්‍රබල විදියට මේක ප්‍රචාරය කරලා තියෙනවා. ඊළඟට මේ ප්‍රසන්ටේෂන් එකේ මම කිව්වා වගේ මේ කතාවේදී මම කිව්වා වගේම සමහර මාක්ස්වාදීව මාක්ස්වාදයේ පැත්තක දාලා පොයර්බාග්වාදීව බවට පත් වෙලා ආගමට ගහන්න පටන් අරන් තියෙනවා. අපි දකිනවා පහුගිය කාලේ ජනතා විමුක්ති පෙරමුණේ ආයේ එහෙම මේ මහා පඬිවරු වගේ මේකට ගහන්න පටන් ගත්තා. උඩ පැන පැන ඒ වගේ දේවල් කතා කියන්න ගත්තා. ඉතින් අපිට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි මේ ආගමත් අපි අදහනවා. අපේ දේවලුත් අපි කරගන්නවා. දැන් රුසියාවේ ගත්තත් අද වෙනකොට ඉන්නේ රුසියානු කමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ගත්තොත් හැම ඉරිදම පල්ලි යන කෙනෙක්. ඉතින් ඒවා ප්‍රශ්න නෙවෙයි. මේවා මහා කතන්දර විදියට සලකන්න ඕන නැහැ. මේකේ අතර මේ අපි කරන ප්‍රධාන ව්‍යාපෘතියට මේ සමාජයේ පෙරලනවා කියන එක මේකේ නිෂ්පාදන හිමිකම මිනිසුන්ට අත්පත් කරගන්නවා කියන එකට මේක අදාළ නැහැ. වරුණ ස්තුතියි. අදහසක් මට අවස්ථාවක් ඔව් කතා කරන්නද වරුණ? ඔව් කියන්න. ඔව් වරුණ සහෝදර මම මතක ගන්න හදපු කාරණාව තමයි මේ පළවෙනි ප්‍රශ්නේ මතුවුනේ මේක ලාංකික ජන සමාජය තුළ ඔය කියන 30 40 දශකවල වාමාංශික ව්‍යාපාරේ මාක්ස්වාද ව්‍යාපාරේ නැගී සිටීමත් විශේෂයෙන්ම එහා බැද්දව බෞද්ධ ජන සමාජය තුළ ලොකු එකඟතාවයකුත් තිබුණා. විශේෂයෙන්ම අපේ පක්ෂයේ කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සභාපතිවරයා උඩුගන්ධ සම්ලංකර හාමුදුරුවෝ පත් වෙනකොට විශේෂයෙන් වල්පොල රාහුල හාමුදුරුවෝ වගේ ඒ ආගමික සංස්ථාව තුළත් මාක්ස්වාදයට වාමාංශික ව්‍යාපාරයට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒක නිසාවෙන් තමයි ජනපති මාධ්‍ය පීඩා ශිෂ්ටන මැතිතුමා ඇතුළු ඒ කණ්ඩායම විශේෂයෙන්ම ඩග්ලිස් සහ ඩීඑස් සහ එක්සත් ජාතික පක්ෂයට අය මාක්ස්වාදී ව්‍යාපාරයට ගහන්න තමයි මේ මාක්ස්වාදය මේ ආගමට විරුද්ධී සංවිධානයක් කියලා කිව්වේ. මට දැනගන්න ඕන කාරණාව ලාංකික ජන සමාජය තුළ ඒ තත්ත්වය එහෙම වුණාට මේ ලෝකයේ අනිකුත් රටවල් වල මාක්ස්වාදයට පහර දෙන්න මේක පාවිච්චි කරාද කියන කාරණාව. ඒ කියන්නේ ලෝකයේ අනිකුත් රටවල් වල මාක්ස්වාදය ආගමට විරුද්ධ දෙයක් කියන කාරණාව ඉඳගෙන කැම්පේන් එකක් ගියාද කියන එක තමයි දැනගන්න ඕන. ඔව් මේක මාව ඇහුණද? පැහැදිලිද? ඔව් ඇහුණා. ඔව් විරසුන් සහෝදරයා මට ඇහුණා මේ කාරණේ මේ මුළු ලෝකේ පුරාම ක්‍රියාත්මක වෙච්ච එකක්. දැන් අපි අර පරේෂණ පත්‍රිකාවේ ගත්තත් ඒකේ කතන්දරේ කියනවනේ. මුළු ඊළඟට දැන් මේ එංගල්ස් කියන ප්‍රකාශය පවා කියනවනේ මේ අර ඩුයිරින්ට උත්තර දෙන එකේදී කියනවනේ මේ මාක්ස් මේ කියන්නේ මාක්ස්වාදයේ නැත්තම් මේක මේ හරියට මේ සමාජවාදීන් කියලා කියන්නේ මේ ආගමට විරුද්ධයි කියලා ප්‍රචාරය කරලා තියෙනවා කියලා. ඒක ඒ කාලේ පවාම මේක තිබ්බා. මොකද මේක ඉතාමත් අතින් මේ අයගේ බලය රැක ගැනීම සඳහා මේ වගේ මේ ප්‍රචාර කරා. ඉතින් මේ ප්‍රචාර කිරීම ඉතාමත් ප්‍රබල විදියට කරද්දී සමහර මාක්ස්වාදීව පවා මේකට ගොදුරු වුණා. එහෙම එකකුත් වුණා. නමුත් පොදුවේ ගත්තම අපි දන්නවා දැන් ඔය පාප වහන්සේ කිව්වට යද්දී අපි පිදෙල් කාස්ත්‍රෝ කොහොමද පිළිගත්තේ? ඔය වගේ දේවල් තියෙනවා. දැන් ඔය මේගොල්ලෝ ඇත්තෙම චේ ගුවෙරා කෙනෙක්ගේ පස්සේ ගියේ නෑ ඔය ජනතා විමුක්ති පෙරමුණ. පස්සේ කාලෙක ඔය ලේබල් එකක් අලවගෙන හිටියා මේ චේ ගුවෙරාගේ. ඇත්තෙම මේ JP අයට චේ ගුවෙරාකාරයෝ කියලා කිව්වේ මේ JR මහත්තයා. එතකොට දැන් චේ ගුවෙරාගේ මේ සෝහන තියෙන තැනත් ලොකු කුරුසයක් හදලා තියෙන්නේ. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ආගමික කාරණා මේ අපේ අයට අදාළ. දැන් හුඟක් අය මවසතුන්ට දොස් කියනවා මේ පන්සල් කැඩුවා කියලා. මේ වගේම කතාවක් තමයි.
මාව සතුන් කියන්නේ හොඳ බෞද්ධයෙක්. මාව සතුන්ගේ අම්මා ඉතාමත් හොඳ බෞද්ධ කාන්තාවක්. එතකොට මාව සතුන් කියන්නේ බෞද්ධයෙක්. එතකොට ඒ කියන කාරණා අපිට ඒ අයගේ ලේඛන වලින් සහ මේ කියන භාවිතය තුල දකින්න පුළුවන්. ඉතින් මේවා මහා අමුතු දේවල් නෙවෙයි. නමුත් අපේ රටවල් වල ආත්පසින්ම හසට පොළොවට වෙනස් ප්‍රචාරයක් පතුරවලා තියෙනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. මේක ලෝකෙ පුරාම වෙච්ච දෙයක්. ලංකාව කියන්නේ මේගොල්ලොන්ගේ විශේෂ මධ්‍යස්ථානයක්. දැන් අද ගත්තත් මේ මහා යුද්ධ සිද්ධ වෙන තැනක් අදටත් මේ සිද්ධ වෙන හුඟක් යුද්ධය පේන්නේ නැහැ ගොඩක් අයට ඔය මේ චීන ණය උගල කතා කිව්වේ යුද්ධයක කොටසක් මේ රටේ දේශපාලනයේ ලොකු වෙනස්කම් කරේ යුද්ධයේ ප්‍රතිඵල විදියට මේ 2015 14 ඉඳලා ඒවා මේ දකින්න ඕන ඊළඟට තමයි දැන් මේ දවස්වල යන ඔය BYD වලිය ගත්තත් එහෙම එකක් මේ මහා මේ යුද්ධයක් තමයි ඔය වෙමින් තියෙන්නේ මේ බටහිර නැත්තම් බටහිරට අවනත ඒ බලයට විරුද්ධව වෙන බලයක් ඔලුවට උස්සන්න දෙන්නේ නැහැ. ඒක මැද්දේ යම් යුද්ධ සිද්ධ වෙනවා. ඒ යුද්ධේ යොදා ගන්නා ප්‍රධාන මේ මූල කඳවුරක් තමයි මේ ලංකාව. ඉතින් මේගොල්ලෝ මේක දිගින් දිගට දැන් අපි හුඟක් වෙලාවට කියනවානේ ලංකාවට අර ඩොමිනියන් තත්ත්වේ නිදහසක් හම්බුණා කියලා. ඇත්තම ලංකාවට ඩොමිනියන් නිදහසක් හම්බුන්නේ නැහැ. ඩොමිනියන් තත්ත්වයට අඩු නිදහසක් හම්බුනේ. ඒකනේ අපිට අවුරුදු 24ක් ගියේ මේ ජනරජයක් බවට පත් කරන්න ඉන්දියාවට පාකිස්තානට හම්බුනේ ඩොමිනියන් නිදහසක්. ඒගොල්ලෝ ඉතාමත් කෙටි කාලයකදී ඒක කරගත්තා. ලංකාවට මුල ඉඳලම වෙනම ආණ්ඩුකාරයෙක් පත් කරලා ක්‍රවුන් කොලනියක් විදිහට ඉංග්‍රීසිකාරයෝ පාලනය කරා. ඒතකොට ලංකාවේ විශේෂ තැනක්. මේ විශේෂ තැන ලොකු යුද්ධ සිද්ධ වෙනවා. ඉතින් මේ යුද්ධයත් එහෙම එකක් මේ මාක්ස්වාදයට විරුද්ධ ප්‍රහාරයක්. එච්චරයි. වරුණ මේ ඔව් මලින්ද මම මලින්ද කතා කරන්නේ දැන් ඔය මාක්ස්වාදයේ හරි කොහොම හරි මේ වැඩිපුර කතා කරන එක දෙයක් තමයි මේ ධනපතියෝ බංග වේවා කියලා මේ පාඩයක් අරගෙන ඒක ලොකුවට උලුප්පගෙන ගෙනියනවානේ. ඉතින් ඇත්තටම මං කිය දැන් මාක්ස් වැඩිපුර බුද්ධ ආගම ගැන මේ ඉදිරිපත් කරපු දේවල් ඉදිරිපත් කරේ නැහැ. නමුත් අපි දන්නවා කෙනෙක් ධනපතියෙක් වෙන්නේ කොහොමද දෙනෙක් දුප්පත් වෙන්නේ කොහොමද කියන එක අපේ බුද්ධ ආගමේ යම් කිසි විදිහට අපිට මේකක් තියෙනවානේ. දානේ පිටිසිටුතුමා ගත්තොත් විශාකාව ගත්තොත් අනුරුද්ධ කුමාරයා ගත්තොත් ඒගොල්ලෝ උපතින්ම ධනපතියෝනේ. ඒ කියන්නේ බොහොම ආඩ්‍යව හිටපු කට්ටියනේ. ඉතින් අපි අර ධනපතියෝ බංග වේවා කියලා ඒ ඉදිරිපත් කරන කාරණේ ඒ තරම්ම සුබ ඒ කියන්නේ හොඳ විදියට ඉදිරිපත් කරන්නේ නැතුව මොකද අපිට බෞද්ධ දර්ශනය තුළ ඒකට තියෙනවනේ යම් කිසි ආකාරයක. එතකොට දැන් අපි හොඳටම ගත්තොත් කෙනෙක් දුප්පත් කෙනෙකුත් රහත් වෙන්න පුළුවන්, පොසත් කෙනෙකුත් රහත් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ කෙනාගේ කුසල කර්මය මතනේ. දැන් ලෝසක කියලා රහතන් වහන්සේ කෙනෙක් හිටියා රහත් උනත් දානයක්වත් හම්බුන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් මං හිතන්නේ පොඩ්ඩක් අර බුද්ධ ආගමත් එක්ක යම් විදිහට පොඩි ගැටීමක් එනව නේද? නැහැ එතන ගැටීමක් නැහැ. ওই කාරණේ අර තේරුම් ගන්න විදිහේ ප්‍රශ්නයක් තියෙන්නේ. ධනපතියෝ බංග වේවා කියලා මේ ලංකාවේ ප්‍රසිද්ධ වුණේ. ඇත්තෙන්ම මෙතන අමුතු බංග වීමක් ගැන නෙවෙයිනේ කතා කරන්නේ. මෙතෙන්දි කතා කරන දේ තමයි මේ නිෂ්පාදනයේ හිමිකම සමාජයට අපි ඔයාටයි මටයි අපි ඔක්කොටම අයිති කර ගැනීමේ ප්‍රශ්නයක් නේ තියෙන්නේ. එතකොට ඕක ගැන තමයි කතා කරන්නේ. එතකොට ඔය සිටුවරු හිටියා කියන එකත් ඉන්දියානු කියලා කියන එක අලුත් එකක්. ඔය කෝසලයේ සහ ඒ සමාජයට අදාළ දෙයක් තමයි ඔය විදිහේ සිටුවරු හිටියා කියන එක. ලංකාවේ එක සිටුවරයෙක් ගැනවත් කියන්නේ නැහැ නේ. මේ ලංකා ඉතිහාසයේම ඉඳලා නැහැ. ඉතින් මොකද මේ සමාජ ක්‍රම වෙනස්. එතකොට ඊළඟට මේ ධනපතියෝ කියලා අපි අදහස් කරන්නේ මේ ඉන්න තරව්කාරයෝ කීප දෙනෙක්. මේ මුණ්ඩ තමයි අපි මේ ධනපතියෝ කියලා කියන්නේ. ඊට වඩා ඇති දෙයක් නැහැ මේ ලංකාවේ හැදිලාම ඉන්නේ මේ තරව්කාරයෝ ටිකන්නේ උන් කිසිම කර්මාන්තයක් කරන්නේ නැහැ. කොහෙන් හරි බඩු ටිකක් ගෙනල්ලා මෙහෙ විකුණනවා කැටපෝලේ සරුංගලේ වෙසක් කූඩුවේ ඉඳලා. ඉතින් මෙහෙම උන්ට මුංග බංග වෙන්නේ නැත්නම් වෙන මොකද්ද වෙන්නේ? මේ රටේ හදපු මේ මහා කර්මාන්ත විනාශ කරා මේ මුංග පොහොසත් කිරීම සඳහා. එතකොට 1960 ගණන් වල ඉඳලා 1956 මේ කර්මාන්ත මනස සම්මත කරලා මේ රටේ ඉන්න මේ තරව්කාරයෝ කර්මාන්ත කරන්නේ නැති හින්දා ආණ්ඩුවවත් මේ කර්මාන්ත කරන්න ඕන කියන ස්ථාවරේ ඉඳලානේ මේ කර්මාන්ත වලට ගියේ. මොකද මේ කර්මාන්තයකට විශාල මුදලක් යට කරන්න ඕන. ඒ ආයෝජනයේට විශාල කාලයක් යනවා. දැන් ටයර් වගේ ෆැක්ටරි එකක් හදන්න අවුරුදු 7ක් 8ක් යනවා හදලා ඉවර කරන්න. ඒකේ නිෂ්පාදනයේ සාමාන්‍ය විදියට එළියට එන්න තව අවුරුද්දක් දෙකක් යනවා. හොඳ වර්ධනයක් අර්ථපත් කරගන්න තවත් අවුරුදු ගාණක් යනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ ධනපතියෙක් සල්ලි යට කරලා බලාගෙන ඉන්නේ නැහැ අවුරුදු 20ක් විතර Tamanට ප්‍රතිලාභයක් ලැබෙනකම්. උන් කැමති මොන හරි ගෙනල්ලා බයින් ඇන්ඩ් සෙලින් පාරක් දාලා ගාණක් හොයාගන්න අද ගෙනල්ලා හිට සල්ලි හම්බ කරගෙන නිකන් ඉන්න.
ඒ හින්දා මේ බයින් ඇන්ඩ් සෙලින් ධනපතිව තමයි ලංකාවේ ඉන්නේ. ඉතින් එහෙම එකක් තියෙනවා. ඉතින් ඒ හින්දා මේක ලංකාවේ විතරක් තිබ්බ ප්‍රශ්නයක් නෙවෙයි. දකුණු කොරියාවේ ගත්තත්, සිංගප්පූරුවේ ගත්තත්, දකුණු කොරියාවේ ජෙනරල් පාක් හමුදා පාලනය යටතේ නියෝග කළා ඒ රටේ ඉන්න හයුන්ඩා සමාගමට පවා සිප් බිල්ඩින් ඉන්ඩස්ට්‍රි එකට යන්න කියලා. ඊළඟට ලී කුවන් යූ මේක සිංගප්පූරුවේදී කිව්වා මේ ඔය බයින් ඇන්ඩ් සෙලින් කර කර හිටියොත් එමත් ඔබේ ලයිසන් කැන්සල් කරනවා කියලා. වහාම කර්මාන්ත වලට යන්න කියලා බලහත්කාරයෙන් යොමු කරේ. ඒක ලංකාවේ එහෙම එකක් නොවිච්ච හින්දා අපි වෙන විදියකට කරා. ඉතින් එහෙම නැතුව මේ බයින් ඇන්ඩ් සෙලින් කාර්යෝ රැකගෙන හිටියොත් නම් ඉතින් අපි මේ රට විනාශයටම විනාශ කරලා ණය වෙලා තවදුරටත් විනාශ කරලා තමයි අපි නවතින්නේ. ඉතින් ඒ හින්දා මේ විදිහේ මේ ධනපතියෝන්ගෙන් වැඩක් නැහැ අපිට කොහොමවත්. ඊළඟට ධනපතියෝ කියන එක සම්පූර්ණයෙන්ම නැති වෙන්නේත් නැහැ. දැන් අපි දකිනවානේ සමාජ පරිවර්තනයක් එක දවසින් මේ කොමියුනිස්ට් ක්‍රමය උපදින්නෙත් නැහැ. ඒ කියන්නේ දැන් මේ තියෙන සමාජ පරිණාමයේ ඉතිහාසය ගත්තම එක එක යුග පහු කරන් අවුරුදු 700 1000 අමාර ගත වෙලා තියෙනවා. එතකොට දැන් මේ තියෙන ක්‍රමය අවසන් කරලා ඊළඟට සමාජවාදී ක්‍රමයක් ඇති කරනවා කියලා කියන්නේ මූලික වශයෙන්ම රාජ්‍ය බලවත් ක්‍රමයක්. ඒ රාජ්‍ය බලවත් ක්‍රමයේ මේ ජනතාවගේ සමූහික ව්‍යාපාරයක් තියෙනවා, රාජ්‍යයේ ව්‍යාපාරයක් තියෙනවා, ධනපතියන්ගේ ව්‍යාපාරයක් තියෙනවා. ඒක මිශ්‍ර ක්‍රමයක්. මේ මිශ්‍ර ක්‍රමයක් ඉවර කරලා තවත් සෑහෙන කාලයක් ගියාම අවුරුදු 500කින් 600කින් හරි 800කින් හරි නම් ඔය කොමියුනිස්ට් ක්‍රමයේ ඇති වෙන්නේ. එතකොට මේ ධනපති ක්‍රමේ නැති වෙලා මේ නිෂ්පාදනයේ හිමිකම සියලු දෙනා ලබා ගන්න. ඉතින් එතෙන්දී අපි මේ තනිකර මේ අහවල් පුද්ගලයාට විරුද්ධව තනි පුද්ගලයෝ මුල් කරගෙන කරන එකක් නෙවෙයි. මෙතන පන්තිමය කාරණයක් කතා කරන්නේ. එතකොට සමූහයක් විදියට අපි මේ නිෂ්පාදනය කරනවාද? අපි තනියෙන් එක මේ දැල උස්සගෙන යන්න දඟලනවාද අර වටුකුරුල්ලෝන්ගේ කතාවේදී වගේ. එහෙම නැත්නම් අපි ඔක්කොම එකතු වෙලා මේ ආර්ථික දැල උස්සනවාද කියන එක තමයි කතන්දරේ. ඉතින් මේ සාමූහිකත්වයට මුල් දෙන සමාජයක අපේ ලංකාවේ සංස්කෘතිය ගත්තත් සාමූහික සංස්කෘතියක් තියෙන්නේ. එකතු වෙලා වැඩ කරන්න ඕනේ කියලා පිළිගන්නේ. අපේ සංස්කෘතියේ තියෙන ප්‍රධානම අපේ භාෂාවේ ප්‍රධාන වචනේ අපි කියන එක. මම කියන එක නෙවෙයි අපි කියලානේ කියන්නේ. ඒ හින්දා අන්න ඒ වගේ සංස්කෘතියක මේ සාමූහිකත්වයට මුල් තැන දෙනකොට මේ වගේ කියන්නේ කොහොමත් මේ තරවකාරයෝ උනන් නැති කරන්න ඕන. එහෙම නැත්නම් අඩු ගානේ බලාත්කාරයෙන් කර්මාන්ත වලට තල්ලු කරන්න. හොඳින් හෝ නරකින්. කර්මාන්ත කරලා මොන හරි හම්බ කරගෙන කනවා නම් ඒක වෙනම දෙයක්. එහෙම නැතුව මේ බයින් ඇන්ඩ් සෙලින් වැඩ කර අපේ මේ තියෙන ඒවා පවා විනාශ කරන ඒ උන්ට තනක් දෙන්න ඕන කියලා මම නම් හිතන්නේ. ඒක තමයි මට දෙන්න දෙන උත්තර. මේක මේ කර්මය කියලා කියන එකත් අනිත් එක මේ බොහොම අතීත මේ පෙර භවයන්ගෙන් ගේන එකක් විතරක් නෙවෙයිනේ මේ භවයේදී අපි කර්ම කරනවානේ. ඒ වගේ ඵල තියෙනවානේ. අපි දැන් මේ මහන්සියලා වැඩක් කරනවා කියන්නේ කර්මයක් තමයි. ඉතින් එතකොට එතෙන්දී මේ සාමූහිකව කරනවා කියන්නේ කර්මයක් තමයි. සාමූහිකවත් කරන්න පුළුවන් ඔය දේවල්. ඉතින් ඒ වගේ තමයි අපි වැඩ කරන්නේ. ඉතින් ඕ මගමානවකයාගේ කතාවේ හරි වෙනත් තැන්වලදී අපි මේ දේවල් ඉගෙන ගන්නවා. ඒවා මේ භාවිතයට අදාළ කරගන්න එක තමයි හපංකම. ඔක තමයි මට ඒ සම්බන්ධයෙන් දෙන්න දෙන උත්තර. තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අදහස් තිබ්බත් කමක් ඉදිරිපත් කරන්න කෙටියෙන්. නාරි ප්‍රශ්න අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මම හිතන්නේ ડોක්ටර් කතා කරනවා වගේ මොකක්ද? ડોක්ටර් වීරසිංහ මේ මියුට් වෙලා තියෙන්නේ. now hear me? ඔව් දැන් ඇහෙනවා ඇහෙනවද? ඔව් දැන් ඇහෙනවා. හරි මම මේ ස්තුතිවන්ත වෙනවා ආචාර්ය වරුණ චන්ද්‍රකීර්තිට ඉතාමත්ම වැදගත් අදහස් කීපයක් ඉදිරිපත් කිරීම පිළිබඳව.
මම ඇත්ත වශයෙන්ම ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් විනෝද් කිව්වා වගේ මේ පොඩි අදහසක් දෙකක් විතරයි ඉදිරිපත් කරන්න හදන්නේ. මම හිතන්නේ මේ කියන දේ සමහරුන්ට අලුත් දෙයක්ුත් නෙවෙයි වෙන්නේ නැති. ඒ වුණත් මම හිතනවා මේ සාකච්ඡාවට වැදගත් වෙයි කියලා. දැන් ලංකාවේ මේ සමාජවාදී දේශපාලන ව්‍යාපාර වල පුරෝගාමී වූ පිරිස් ඇත්ත වශයෙන්ම ඔවුන් දිහා බැලුවොත් දැන් එහෙම මේ ඒ කියන්නේ ඔවුන් ඉතාමත්ම දැඩි මේ ආගම් විරෝධී ස්ථාවරවල ආගම් විරෝධී මතවල ඉඳලා කටයුතු කරයි කියලා ලංකාවේ ආගම් බුද්ධ ආගම නැත්නම් වෙනත් ආගම් වලට විරුද්ධ මතවල ඉඳලා කටයුතු කරයි කියලා අපිට එහෙම පේන්නේ නැහැ. දැන් මට පහසුයි කතා කරන්න දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ සහෝදරයා ගැන. දැන් ඔහු අත්ත වශයෙන්ම ඔහු අධ්‍යාපනය ගත්තොත් ගමේ පාසලේ අධ්‍යාපනය, ගාල්ලේ මහින්ද විද්‍යාලයේ අධ්‍යාපනය, ඊට පස්සුව කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය තමයි දේශීය වශයෙන් පාසල් අධ්‍යාපනය බැලුවාම. ඊට පස්සේ කොළඹ වෛද්‍ය විද්‍යාලය, පසුව මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය අධ්‍යාපනය ලැබලා තමයි ලංකාවට එන්නේ. දැන් ඔහු අපි දන්නවා ඔහු මේ පළවෙනි රාජ්‍ය මන්ත්‍රණ සභාව මැතිවරණයට තරඟ කරන්නේ ඔහු ලංකාවට ඇවිල්ලා අවුරුදු දෙකකින්. එතකොට ඔහු මැතිවරණයේ ජයග්‍රහණය කරනවා. මැතිවරණයේ ජයග්‍රහණය කරලා ඔහු පිළිගැනීමේ උත්සවයක් තියෙනවා ගාල්ලේ මහින්ද විද්‍යාලයේ. මේ දැකපු දෙයක් නෙවෙයි. නමුත් මේ අපි මේ ඒ කියන්නේ මේ ඉතිහාසයේ අසුරු කිරීමෙන් දැනගත්තු දේවල්. එතකොට ඔහු ඔහු අත් වශයෙන්ම ඔහු පේටිය සහ අපි ඔය කියන නියම නැත්නම් නැෂනල් එක කියන ඇඳුමනේ තමයි ඔහු අඳින්නේ. ඒකට ඔහු ඒ පිළිගැනීම උත්සවයට යන්නේ එහෙම ඇඳුමකින් සැරසිලා. ඒකට ඔහු සමග ඒ වෙලාවේ මහින්ද විද්‍යාලයේ තවත් ආදි ශිෂ්‍යයෙක් ජයග්‍රහණය කරපු කෙනෙක් හිටියා. අමරසූරිය කියලා. ඔහු එන්නේ අර ඒ කියන්නේ බටහිර පන්නේ ඇඳුම ඇඳලා කෝට් ඇඳලා টොප් හැට් දාලා ඒ ආදි වශයෙන්. එතකොට එදා ඒ රැස්වීම සංවිධානය කරන්නේ අපි ප්‍රසිද්ධ මේ ඒ කියන්නේ ප්‍රසිද්ධ ඒ කියන්නේ පසු කාලීනව ප්‍රසිද්ධ වෘත්ති සංවිධායකයෙක් වෙච්ච එල්.ජී. මෙන්ඩිස් ඔහු රත්ගම මන්ත්‍රීවරයාත් වෙනවා. ඔහු තමයි ඒ රැස් පිළිගැනීමේ රැස්වීමේ මූලාසනයේ හිටපු පුද්ගලයා. එතකොට දොස්තර වික්‍රමසිංහ අපි දන්නවා මේ ලංකාවේ ඒ කාලේ අපි දන්නවා පාසල් අධ්‍යාපනයේ විෂමතා රාශියක් තිබුණා. එතකොට විශේෂයෙන්ම ස්වභාෂා අධ්‍යාපනය යෙදුණු ගුරුවරුන් ඒ පාසල් වලට එහෙම රජයේ ආධාර අරව මේවා ප්‍රශ්න තිබුණා. වැටුප්පල ප්‍රශ්න තිබුණා. එතකොට පරම විඥානාර්ථ බෞද්ධ සමාගම විසින් බෞද්ධ පාසල් 300ක් පාලනය කළා. මේ පාසල් 300 පාලනය මේ සමාගමේ කළමනාකාරවරයා වශයෙන් ක්‍රියා කරේ දොස්තර වික්‍රමසිංහ සහෝදරයා. ඉතින් එතකොට අර මුලදීම දැනටමත් කියවුණා මෙතන. එතකොට උඩකැන්දවල සරණංකර හාමුදුරුවෝ කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භයේදී සභාපති හාමුදුරුවෝ. ඒතර උන්වහන්සේ අපවත් වනතුරු ඒ දේශපාලන කටයුතු ඒ විදිහට දිගටම කරගෙන ගියපු ස්වාමින් වහන්සේ. ඉතින් ශාල විදියට ශාල ක්‍රියාකාරීත්වය. අත් වශයෙන්ම එයින් බැහැර අර දැනටමත් මෙතන කියවිච්ච විදියට මේ ඒ යුගයේ හිටපු මහා යතිවරයාණන් වහන්සේලා ගත්තාම ඒ දේශපාලන ව්‍යාපාරයත් එක්ක වමේ දේශපාලන ව්‍යාපාරයත් එක්ක බොහොම ළඟින් සම්බන්ධකම් තියාගෙන ක්‍රියා කරයි කියන එක තමයි අපිට මේ ඉතිහාසය අසුරු කරාම ඒක මෑත කාලීන ඉතිහාසයනේ දැනගන්න තියෙන. ඉතින් එතකොට එහෙම තමයි මේ ක්‍රියාකාරී උනේ. මෙතන ඇත්ත වශයෙන්ම මේ අපිට මේ ආගම් විරෝධී ආගම් විරෝධී කියලා මතයක්. මේ ගැන විවිධ මේ කියන්නේ මේවා ගැන ඒ කියන්නේ විග්‍රහ කිරීම වලදී අධ්‍යයනය කිරීම වෙන අදහස් තියෙනවා මේකේ. නමුත් මම කියන්නේ ආගම් විනාශ කරන්න ආගම් විරෝධී ක්‍රියා කරන්න ඉන්න පිරිසක් මාක්ස්වාදීන් කියන එක තමයි ඒක තමයි චෝදනාව. ඒ නැත්නම් ඒක තමයි එහෙම තමයි ගැහුවේ ඒ ව්‍යාපාරෙට. වෙන ඒවා නෙවෙයි. ඔය වෙන මතවාදී අරව මේවා අරගෙන නෙවෙයි. කවුරුත් ඔය මත අධ්‍යයනය කරලා එහෙම කරලා නෙවෙයි ගැහුවේ. මේවා ආගම් විනාශ කරන්න ඉන්න පිරිසක් තමයි මාක්ස්වාදීන් කියන එක. එතකොට මේ එහෙම කියලා ගහන්න හේතු උනේ අත් වශයෙන්ම මේ ව්‍යාපාර සැලකිය යුතු ඒ කියන්නේ ජනතාව අතර එහෙම ජනප්‍රිය වෙමින් කියපු නිසා තමයි. ඉතින් වෙනත් රටවල්ලත් ඒක එහෙම වෙන්න ඇති. ඉතින් එතකොට අපිට අත් වශයෙන්ම ලෙනින්
පැහැදිලිව අර කියපු විදියට මේක විතරක් අපිට මේක නෙවෙයි ප්‍රශ්නය අපි සාකච්ඡා කරා. මම කියන්නේ දැන් මේ කරන සාකච්ඡාව නෙවෙයි. මම කියන්නේ මහා සමාජයේ මෙහෙම එකක් තියෙනවා මේ ඉදිරි දින ආගම් ගැන මේ ප්‍රශ්නයක් මත කරන්නේ. ඒක නෙවෙයි ප්‍රශ්නය. ප්‍රශ්නේ මූලික ප්‍රශ්නේ වෙන එකක්. අපි සමාජය විසඳ ගන්න තියෙනවා. දෙන්නයි ඒකයි අපි ආමන්ත්‍රණය. නැතුව ඒ කියන්නේ අප්‍රධාන ප්‍රශ්න මතු කරලා අරගෙන මම හිතන්නේ අපි විශාල සංවාදයකට ගිහිල්ලා අපි මහා ප්‍රශ්නයක් ඇති කරගත යුතු. එහෙම ඇති කරන්න අවශ්‍ය නැහැ. ඒක මෙහෙම එකක් නැහැ. ඒක නෙවෙයි මූලික ප්‍රශ්නය. මම දැන් මූලික ප්‍රශ්නය අපි ඒකයි ආමන්ත්‍රණය කළ යුත්තේ කියන එක තමයි මම හිතන්නේ අපි අපේ වමේ ව්‍යාපාරේ මම හිතන්නේ මම කතා කරන්නේ කොමියුනිස්ට් පක්ෂය, සමාජ පක්ෂය වගේ පක්ෂ. මම හිතන්නේ එවැනි මතවාදයක ඉඳගෙන තමයි ක්‍රියා කරන්නේ. ඊළඟට අවසාන තව එකක් තියෙනවා අර මෙතන මතු කරලා ප්‍රශ්නයක් ධනපතියන් භංග වේවා කියන වගේ එකක් වගේ. ඇත්ත වශයෙන්ම අපේ ව්‍යාපාරවල එහෙම කියන්නේ නැහැ. අපි කියන්නේ ධනවාදය භංග වේවා කියන වචනේ කියනවා ඇති. නමුත් පුද්ගලයෝ ඉලක්ක කරගෙන පුද්ගලයෙක් භංග වෙන්න හරි අර වෙයි කියලා එහෙම ඒ සමහර වෙලාවට ඇතැම් පිටවම කියනවා ධනපතියෝ ගැන නෙවෙයි. ලෝකේ විශාල ප්‍රශ්න ඇති කරන වෙලාවක දැන් අපි හිතමු අනේ ඒ වෙලාවක පුද්ගලයෙක් ඉලක්ක කරගෙන මොන හරි දෙයක් කියවෙයි. නමුත් සාමාන්‍ය වශයෙන් කියවෙන්නේ ධනවාදය භංග වේවා. ඒ වගේ තමයි ස්ලෝගන්ස් ඇවිල්ලා තියෙන්නේ. ධනපතියෙක් භංග වෙන්න හරි එහෙම කියන එකම නෙවෙයි. මම කියන්නේ සාමාන්‍ය වශයෙන් මේ විදිහටයි ඒව භාවිතා වෙන්නේ. ඉතින් මම නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා වරුණට. මම හිතන්නේ ඉතාමත්ම වැදගත් අදහස් රාශියක් ඉදිරිපත් කිරීම ගැන ඇත්තටම නැවත අවසන් කරන්න කලින් මම කියන්න ඕන වමේ ව්‍යාපාරය හැටියට මම හිතන්නේ ඉන්ටෙන්ෂනලි ඒ කියන්නේ හිතාමතා මේ ඒ කියන්නේ ආගම ගැන මහ විශාල විවේචනයක් ඉදිරිපත් කරන කවදාවත් එහෙම යෙදිලා නැහැ අපේ වමේ ව්‍යාපාරය. හැබැයි වමේ ව්‍යාපාරය එහෙම ව්‍යාපාරයක් මේක ආගම් විරෝධී මෙහෙමයි කියන වගේ මතයක් වාම විරෝධී අපේ මතයන්ට විරුද්ධ පිරිස් විසින් මම හිතන්නේ රට ඇතුළේ ගෙනිච්චා. ඒක තමයි උනේ ඒ රට තුළ එහෙම මතයක් ස්ථාපිත කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ලෙනින්ගේ ඉගැන්වීම් තමයි ඉතාමත්ම පැහැදිලිව අපිට මම හිතන්නේ මෙතෙන්දී යොදාගන්න දෙන්නේ. ඒක එහෙම මේක සමාජයේ තියෙනවා. ඒක යථාර්ථයක්. එහෙම තියෙනවා. නමුත් අපි ඒකත් එක්ක අපිට ඇති ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට යෙදෙන්න තියෙනවා ඊට වඩා වෙනත් මම හිතන්නේ ආගම් ගැන විවේචනය කරන කතාවල් නෙමෙයි. අපිට තියෙනවා වෙනත් ඊට වඩා මහා කාර්යභාරයක් කරන්න. ඒ සඳහා තමයි මම හිතන්නේ අපි ක්‍රියා කරන්නේ. ස්තුතියි වරුණ. බොහොම ස්තුතියි ડોක්ටර්. ඉතින්දී ඇත්තෙන්ම මේ මූලික කාරණා දෙකක් මම කියන්නම්. එකක් තමයි මේ ඔය ડોක්ටර් වික්‍රමසිංහ ගැන කිව්වා, අපේ උඩකන්දල සරණංකර හාමුදුරුවෝ ගැන කිව්වා වගේම තව කාරණයක් තමයි අපි තේරුම් ගන්න ඕන මේ ව්‍යාපාර කියන ඒවා අහසින් කඩාගෙන වැටෙන්නේ නැහැ. ඓතිහාසික ව්‍යාපාරවල වර්ධනයන් විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපි දකිනවා මේ සරණංකර හාමුදුරුවෝ ගත්තත් මේ ධර්මපාලතුමාගේ ගෝලෙ. ඉතින් මේ විදිහට තමයි මේවා ඉස්සරහට එන්නේ. ඉතින් ධර්මපාලතුමාගේ ව්‍යාපාරයේ එක්තරා ආකාරයක ඉදිරියට ඒමක් තමයි ඒක. ධර්මපාලතුමාගෙන් පස්සේ පාරවල් දෙකක ගියා කියන එක තමයි මගේ විශ්වාසය. එකක් තමයි මේ වාමාංශික ව්‍යාපාරය. එතෙන්දී මොකද විශේෂ කාරණයක් කියනවනේ මේ අද මේ වැඩසටහන මෙහෙවන්නේ අපේ විනෝද් මුණසිංහ කියන්නේ අපේ ධර්මපාලතුමාගේ මුණුබුරේ. ධර්මපාලතුමාගේ නංගිගේ පුතාගේ පුතා. ඉතින් ඒ කාරණේ දැනගන්න ඕන. අනිත් කාරණේ තමයි මේ ડોක්ටර් විශේෂයෙන් අවධාරණය කරා. මට ඒක අර මලින්ද අහපු ප්‍රශ්නේදී ඇත්තේ මේ නිවැරදි පිළිතුර දුන්නේ නැහැ. මොකද අපි මේ ධනපතියෝ කියලා මේ තනි පුද්ගලයෝ භංග වීමක් ගැන කතා කරන්නේ නැහැ. අපි ධනවාදය කියලා කියන්නේ ධනපති ක්‍රමය කියලා කියන්නේ මේ රාජ්‍ය පාලනයේ තීරණ ගන්න මේ ධනපතියෝ සම්බන්ධ වෙන එකට. ඉතින් ඒක තමයි අපි වළක්වන්නේ. එහෙම නැතුව මේ ධනපතියන්ට ඕන විදියට රාජ්‍ය පාලනය කරන එක නෙවෙයි. ඉතින් දැන් අද ගත්තත් අපි දන්නවා මේ දැන් ඉන්න ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශකයා විදියට වැඩ කරන්නේ මේ දුමින්ද හුළංගම. ඉතින් මේ විදියට වැඩ කරන එකට විරුද්ධව තමයි අපි කතා කරන්නේ. සමාජවාදී කියන එකෙන් අදහස් කරන්නේ මේ ධනපතියන්ගෙන් කියන්නේ ධනපතියෝ ඉන්නවා. නමුත් ඒ අය භංග කරගන්න එකක් නෙවෙයි. රාජ්‍ය පාලනය ඒගොල්ලොත් එක එකතු වෙලා කරගන්න නැති වැඩපිළිවෙලක් විතරයි. දැන් තව මොන හරි අදහස් තියෙනවද දන්නේ අපි. දැන් 8:00ට කිට්ටු ඇති මම හිතන්නේ වෙලාව. මොන හරි ප්‍රශ්න අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. අයිබෝන් සර්. ඔව් බුද්ධි.
සර් මේ අද අපි මේ කරපු මේ YouTube මේ Zoom දේශනය YouTube එකට යොමු කරනවා නේද සර්? ඔව් යොමු කරනවා. ඒක ඇත්තෙම අපිට අර මුලින්ම මේක යොදාගෙන වෙනම link එකක් create කරන්න තිබ්බ ඒක උනේ නෑ. නමුත් ඒක දැන් වෙනවා කොහොමද? බොහොම ස්තුතියි සර්. වෙන ප්‍රශ්න නෑ වගේ. විනෝද් වෙන ප්‍රශ්න නැති වගේ පේනවා. එම නිසා අපි මේ වාරය අවසන් කරමු. ඔබ පැමිණි සියලු දෙනාටම මං ස්තුතිවන්ත වෙනවා. මේ විශේෂයෙන්ම මේ අද දේශනය කරපු වර්ණ චන්ද්‍රකීර්ති සහෝදරයට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අදහස් දක්වපු සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.